වල්ලම හැමෝටම එතකොට මේ මං අර ටෙලිග්‍රෑම් එකේ පොල් එකක් දාලා තියුණා මේ මොනවද ඔයාලට ඊළඟට වීඩියෝ එකක් විදිහට අවශ්‍ය මොන වගේ කොටසක්ද කියලා. ඉතින් මේ ගොඩක් කට්ටිය ඒකට වෝට් කරලා තියුණේ අර ඉකෝන් ඇග්‍රි පාර්ටමේ ගණන් වර්ග ටික සහ ඒ කියන්නේ ගණන් ගොඩක් අයට මං හිතන්නේ අමාරු ඇති. ඒ ගණන් හදන විදිය සහ වර්ග ටික සහ කොහොමද ඕනම ගණනක් තර්ක කරලා හදන්නේ කියන එක. ඉතින් අපි බලමු වැඩි කතා නැතුව එහෙනම් මොනවද මේ ඉකෝන් පාඩමේ තියෙන ගණන් වර්ග සහ කොයි වගේ තැන්වලින්ද ගණන් අහන්නේ කියලා. ඉතින් ළමයි ප්‍රධාන වශයෙන් ඉකෝන් ඇග්‍රි පාඩමේ හරි ඒ කියන්නේ ඉකෝන් පාඩම කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉකෝන් ඇග්‍රි පාඩමේ ගණන් අහන ටික කොටස් ගත්තාම ගණන් අහන කොටස් ටික ගත්තාම හරි ගණන් අහන කොටස් ගත්තාම ළමයි ප්‍රධාන වශයෙන් අපිට තැන් කීපයක් පෙන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන්. එකක් තමයි මේ වෙළඳ පොළේ සමතුලිතතාවය. හරි? වෙළඳ පොළක සමතුලිතතාවය නැත්නම් වෙළඳ පොළ සමතුලිතතාවය කියලා කියනවා. ඔන්න ඔය කොටස. හරි? ඕකෙදි දැන් ඔයාලා දන්නවත් ඇති. ඕකෙදින් ප්‍රධාන වශයෙන් අර ඉල්ලුම් ප්‍රමාණය සහ ඒ කියන්නේ QD කියලා අපි කියනවා. ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයුම් ප්‍රමාණය සම්බන්ධයෙන් සමීකරණ දෙකක් දීලා අන්න ඒ සමීකරණ සම්බන්ධයෙන් එක එක ප්‍රශ්න අහන එකක් තමයි මෙන්න මේ වෙළඳ පොළ සමතුලිතතාවය සම්බන්ධයෙන් අහන ගණන් වල තියෙන්නේ. හරි? එතකොට අපිට දෙවෙනි කොටස විදියට පෙන්වලා දෙන්න පුළුවන් අර පිරිවැය සම්බන්ධ ගැටලු විසඳීම. පිරිවැය ආශ්‍රිත ගණනය. හරි? කියන්නේ එක එක පිරිවැය ආකාර තියෙනවා. අන්න ඒ පිරිවැය සම්බන්ධ ගැටලු විසඳීම. හරිද? පිරිවැය සම්බන්ධ ගැටලු විසඳීම. කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා බලාගෙන ඉන්න. ස්ටෙප් බයි ස්ටෙප් අපි වැඩ ටික කරමු. අවශ්‍යව තියෙනවා නම් අනිවාර්යෙන් නෝට් ඩවුන් කරගන්න. නෝට් ඩවුන් කරගෙන ප්‍රශ්න හොය හොය පුළුවන් තරම් කරන්න. පැහැදිලිද? හරි. එතකොට ওই පිරිවැය ඒ කෑල්ලත් එක්කම යන අනිත් කොටස තමයි ළමයි මේ ওই වගු පිරවීම කියලා කියන්නේ. හරි? වගු පිරවීම කියලා කියන්නේ මෙන්න මේ පිරිවැය ඒ කියන්නේ දැන් පිරිවැයට අදාළ සමීකරණ කිහිපයක් තියෙනවා. අන්න ඒ සමීකරණ සම්බන්ධයෙන් තමයි ඔන්න ওই වගු පිරවීම කියන එක කරන්න තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියාම වැදගත් වෙන ඊළඟ කොටස තමයි මේ නිෂ්පාදන ආර්ථික විද්‍යාව. හරි? නිෂ්පාදන ආර්ථික විද්‍යාව සම්බන්ධ ගැටලු විසඳීම. හරි? නිෂ්පාදන ආර්ථික විද්‍යාව සම්බන්ධ ගැටලු විසඳීම. එතකොට එතනින් එහාට ගියාම ඊළඟට ඇත්තටම දැන් මේ නිෂ්පාදන ආර්ථික විද්‍යාව සම්බන්ධ ගැටලු විසඳීම විතර ළමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ ගැටලු ආකාර දෙකයි. හරිද? සමීකරණ දෙකයි මතක තියාගන්න තියෙන්නේ. ඒක මම පැහැදිලිව ඉස්සරහදී පැහැදිලිව කියන්නම්. ඒ දෙක තමයි මතක තියාගන්න තියෙන්නේ. එතනින් ප්‍රධාන වශයෙන් අහන්නේ ගැටලු ආකාර දෙකයි. ඊට පස්සේ උතනින් වැදගත් වෙන ඊළඟ කොටස තමයි මේ ප්‍රස්ථාර සම්බන්ධ ගැටලු විසඳීම. හරි? ප්‍රස්ථාර සම්බන්ධ ගැටලු විසඳීම. සම්බන්ධ ගැටලු විසඳීම. පැහැදිලිද? හරි. ඉතින් ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ගණන් වර්ග පහ තමයි A level විභාගයේදී. හරි? A level විභාගයේදී ප්‍රධාන වශයෙන් අහනව නම් අහන්න තියෙන්නේ. හරි? එහෙනම් ඉතින් ওই එකින් එක අපි බලමු කොහොමද හදන්නේ කොහොමද තර්ක කරගන්නේ ඒ දේවල් කරන්නේ කොහොමද කියලා. හරිද? හරි. එහෙනම් ඉතින් පළවෙනි ආකාරය තමයි වෙළඳපොළ සමතුලිතතාවය සම්බන්ධ ගැටලු විසඳීම. බලමු කොහොමද ඒ වෙළඳපොළ සමතුලිතතාවය සම්බන්ධයෙන් තියෙන ගැටලු විසඳන්නේ කියලා. ඉතින් මම මුලින් තියරි කොටස් ටික පැහැදිලි කරගෙන යන්නම්. තියරි කොටස් ටික පැහැදිලි කරගෙන ගිහිල්ලා ප්‍රධාන වශයෙන් පළාත් පේපර්ස් වල සහ මේ A level pass papers වල අහලා තියෙන ප්‍රශ්නට මොනවද කියලා බලලා අපි ඒ ටික සාකච්ඡා කරගෙන යමු. එහෙනම් පළවෙනි ආකාරය ගත්තට පස්සේ ඒ කියන්නේ මම type 1 කියලා මෙතන දාන්නම්. නිකන් වචනෙන් ලියන්න ඕනේ නෑනේ. හරි? type 1 ගත්තට පස්සේ පළවෙනි ආකාරයේ තියෙන ළමයි වෙළඳපොළ සමතුලිතතාවය සම්බන්ධ. හරි? දැන් මම මෙතන මේ වෙළඳපොළ සමතුලිතතාවය කියන්නේ මොකද්ද? ඊවල ප්‍රස්ථාර මොනවද? වෙළඳපොළ සමතුලිතතාවයේ ලක්ෂණ මොනවද? ඒව පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි? මේ ගණන් හදන්න අවශ්‍ය කොටස් ටික විතරයි පැහැදිලි කරන්නේ. ඒකින්ද අවශ්‍ය දේවල් තියෙනවා නම් නෝට් ඩවුන් කරගන්න. නෝට් ඩවුන් කරගෙන වැඩෙත් එක්ක සෙට් වෙලා වීඩියෝ එක බලන්න. හරි? එතකොට ළමයි වෙළඳපොළ සමතුලිතතාවය සම්බන්ධයෙන් මම කිව්වා ප්‍රධාන වශයෙන් අර සමීකරණ දෙකක් දීලා තමයි ප්‍රධාන වශයෙන් අහන්නේ. ඊට කලින් දැනගමු මේ වචන හරමය මොනවද කියලා. සාමාන්‍යයෙන් මෙතන වැදගත් වෙන පළවෙනියටම වැදගත් වෙන කොටස තමයි ඉල්ලුම් ප්‍රමාණය කියන එක. හරි? ඉල්ලුම් ප්‍රමාණය කියන එක. එතකොට ඉල්ලුම් ප්‍රමාණය අපි සංකේතවත් කරන QD වලින්. හරි?
quantity of demand කියන එකෙන්. හරි දැන් ඉල්ලුමට සාමාන්‍ය කියන්නේ demand කියලානේ ප්‍රමාණයට කියනවා quantity කියලා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය සාමාන්‍ය සංකේතවත් කරන්නේ මෙන්න මේ QD කියන සංකේතයෙන්. හරි. ඊට එතනින් එහාට ගියාම ඊළඟට වැදගත් වෙන කොටස තමයි සැපයීම් ප්‍රමාණය කියන එක. හරි. ඔය ඉල්ලුම හා සැපයීම ගන්නේ ප්‍රධාන වශයෙන් ওই කෝන් පාඩම බේස් වෙලා තියෙන්නේ. හරිද? සැපයීම් ප්‍රමාණය සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ QS කියන එකෙන්. ඒ කියන්නේ දැන් සැපයීමට අපි කියන supply කියලා ප්‍රමාණයට කියන quantity කියලා. ඒ නිසා සැපයීම් ප්‍රමාණය සංකේතවත් කරනවා QS කියලා කියන්නේ quantity of supply කියන එක. පැහැදිලිද? හරි. ඉතින් මෙන්න මේ ඉල්ලුම් ප්‍රමාණය නිරූපණය කරන සමීකරණයට කියනවා ඉල්ලුම් සමීකරණය කියලා. හරි? ඉල්ලුම් සමීකරණය. ওই දෙක දාලා තමයි ගණන් හදන්න තියෙන්නේ. හරි? සැපයීම් ප්‍රමාණය නිරූපණය කරන සමීකරණයට කියනවා සැපයීම් සමීකරණය කියලා. සැපයීම් සමීකරණය කියලා. හරිද? දැන් ඔයාලා දන්නවා ඇති වෙළඳපොළ සමතුලිතතාවයේදී. හරිද? වෙළඳපොළ සමතුලිතතාවයේදී අනිවාර්යෙන් මේ දෙක සමානයි. හරිද? වෙළඳපොළ සමතුලිතතාවයේදී මෙන්න මේ ඉල්ලුම් ප්‍රමාණය සහ හරි? ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයීම් ප්‍රමාණය සමානයි. ඒක දැන් දන්න ඕනේ. හරි? මේ දෙක සමානයි. ඒ කියන්නේ අදි ඉල්ලුමක් හෝ අදි සැපයීමක් නැහැ. මේ දෙකම සමානයි. හරි? ඒ කියන්නේ ඉල්ලුම් මිලත් සමානයි, සැපයීම් මිලත් සමානයි. ඉතින් අපිට එහෙනම් දැන් ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයීම් ප්‍රමාණය සමාන හින්දා අපිට මේ තර්කයේ විදියට මේ ඉංග්‍රීසි අකුරු දෙක පාවිච්චි කරලා අපිට ලියන්න පුළුවන් මේ දෙක. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය නම් QD සමානයි සැපයීම් ප්‍රමාණය නම් QS. ඔන්න ඔයි තර්කයේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඇයි වෙළඳපොළ සමතුලිතතාවයේදී කොහොමත් ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයීම් ප්‍රමාණය දෙකම සමානයි. හරි මේ දෙක සමානයි. එහෙම තමයි සලකන්නේ. හරිද? ඒක සමාන වෙන්නේ කොහොමද? ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න එපා. මේ කතා කරන්නේ මේ ගණන් හදන්න අවශ්‍ය වෙන ටික විතරයි. හරිද? ඒ කියන්නේ දැන් වෙළඳපොළ සමතුලිතතාවයේදී අදි ඉල්ලුමක් හෝ අදි සැපයීමක් ඇත්තටම දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ සමතුලිතයි කියලා කියන්නේ මේ දෙක සමානයි කියන එක. හරිද? දැන් කෙමිස්ට්‍රි වල නම් සමතුලිතතාවය කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒක වෙනම කොටසක්. හරිද? ඒ කෙමිස්ට්‍රිනේ. එතකොට මේ කතා කරන්නේ ඇග්‍රි. මේ ඉකෝන් වලට දාලා කොටසක් තමයි මේ කතා කරන්නේ. එතකොට අදි ඉල්ලුමක් සහ අදි සැපයීමක් ඇත්තටම වෙළඳපොළ සමතුලිතතාවයේදී නැහැ. ඒකින්ද අපිට කියන්න පුළුවන් ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයීම් ප්‍රමාණය කියන දෙකම සමානයි කියලා. පැහැදිලිද? හරි. එතකොට අපි බලමු මේ ඉල්ලුම් ප්‍රමාණයට අදාළ ওই අපි කියපු ඉල්ලුම් සමීකරණය මොකක්ද? සැපයීම් සමීකරණය මොකක්ද කියලා. ඇත්තටම ඉල්ලුම් සමීකරණ මම නිකන් උදාහරණයක් විදියට ලියන්නම්. මොකද කිව්වට වැඩක් නැහැ. මෙතන ඉල්ලුම් සමීකරණය යනු කුමක්ද කියලා කොහෙවත් අහන්නේ නැහැ නේ. ගාන හදන්න තමයි එන්නේ. හරි. එතකොට ඉල්ලුම් සමීකරණය දැන් ඉල්ලුම් ප්‍රමාණයට අදාළව අපි සංකේතාත්මකව නිරූපණය කරන්නේ QD කියලානේ. එහෙනම් QD සමානයි මම නිකන් උදාහරණයක් විදියට ලියන්නම් 15 ඍණ 2p කියලා. QD සමානයි 15 ඍණ 2p. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති ඇයි මේ මෙතන ඍණ ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් සාමාන්‍ය සැපයීමේ නම් එන්නේ මේ විදිහට. මම ඒකත් උදාහරණයක් විදියට ලියන්නම්. QS සමානයි 5-3p. 5-3p. හරිද? දැන් මේ ඉල්ලුම් ප්‍රමාණයේදී ඍණේ එන්නත් සැපයීම් ප්‍රමාණයේදී ධනෙ එන්නත් මොකද්ද හේතුව? දැන් මේක නම් අනිවාර්යෙන් දැනගන්න ඕන ඔයාලා. හරි? ඒ කියන්නේ දැන් ඉල්ලුම් ප්‍රමාණයට අදාළ ප්‍රස්ථාරයක් කවුරු හරි අඳින්නේ කියලා කිව්වොත්. හරි? ඒ කියන්නේ ඉල්ලුම මං ඩිමාන්ඩ් කියලා දාන්නම්. මෙතන දාන්නම් ප්‍රමාණය, quantity කියන එක. ඇත්තටම ඉල්ලුම කියන සමීකරණය දැන් ඉල්ලුම් ප්‍රමාණය කියන සමීකරණය නිරූපණය මේ ප්‍රස්ථාරය නිරූපණය කරන්නේ මෙන්න මේ හැඩයක් මේ වගේ හැඩයකටනේ. එතකොට ඒකෙදි කියන්නේ ප්‍රධාන වශයෙන් මෙහෙන් වැඩි වෙද්දි මෙහෙන් අඩු වෙනවා කියන එක. ඒකින්ද මේ අඩු වෙන බව පෙන්වන්න තමයි ඒ කියන්නේ අර මෙන්න මේ ප්‍රමාණයත් එක්ක කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණෙත් එක්ක. හරිද? නිෂ්පාදන ඒකක ප්‍රමාණෙත් එක්ක ඉල්ලුම් ප්‍රධාන වශයෙන් අඩු වෙනවා කියන එක පෙන්වන්න තමයි මෙන්න මේ ඍණ ලකුණ දාලා තියෙන්නේ. එතකොටයි මෙතන ධන ලකුණක් එන්නේ. ධන ලකුණක් එන්න හේතුව තමයි ඉතින් ඕකේ අනිත් පැත්ත. දැන් සැපයීමට අදාළ ප්‍රස්ථාරය ගත්තට පස්සේ සැපයීමට අදාළ ප්‍රස්ථාරයේ තියෙන මෙන්න මේ වගේ හැඩයක්නේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? මෙන්න මේ තියෙන නිෂ්පාදන ඒකක ප්‍රමාණයත් එක්ක එන්නෙන්නම ඒ කියන්නේ ඒ හා සමානවම වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ සමානුපාතිකවම වැඩි වෙනවා. අන්නේ වැඩි වෙන බව පෙන්වන්න තමයි මෙන්න මෙතන ධන ලකුණක් දාලා තියෙන්නේ. පැහැදිලිද? හරිද? හරි. එතකොට මම මේ ටික මකා ගන්න මට මෙතන පැහැදිලි කරන්න ඕන හින්දා අවශ්‍ය මොනවා හරි තියෙනවා නම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. හරිද? එතකොට මෙන්න මේ QD වලින් සංකේතවත් කරලා තියෙන්නේ ඉල්ලුම් සමීකරණය. ඉල්ලුම් සමීකරණය
එතකොට මේ QS වලින් සංකේතවත් කරලා තියෙන ළමයි සැපයුම් සමීකරණය. හරි. සැපයුම් සමීකරණය. ඉතින් ওই දෙක දාලා තමයි ප්‍රධාන වශයෙන් ගණන් හදන්න තියෙන්නේ. එතකොට මේ P කියන්නේ මොකක්ද මෙන්න මෙතන? මේ P කියන්නේ ළමයි ඒ කියන්නේ දැන් සැපයුම් නම් සැපයුම් මිල. හරි දැන් මෙතන සැපයුම් සමීකරණේ සැපයුම් මිල. මෙතන දැන් ඉල්ලුම් සමීකරණය නිසා මෙතන P එකෙන් අදහස් කරන්නේ ඉල්ලුම් මිල කියන එක. හරි ඉල්ලුම් මිල කියන එක. දැන් මොක වෙළඳපොළ සමතුලිතතාවයේදී මොකෝ වෙන්නේ? ওই දෙක සමාන වෙන නිසා. ඒ කියන්නේ දැන් වෙළඳපොළ සමතුලිතතාවයේදී QD සමානයි QS නේ. එහෙනම් මේ P මොකෝ වෙන්නේ? P අපි සලකන්නේ සමතුලිත මිල කියලා. සමතුලිත මිල. හරිද? මෙන්න මේ සම්පූර්ණ අවස්ථාව අපි හඳුන්වනවා. ඒ කියන්නේ අර මේ සමතුලිත ප්‍රමාණය කියලා. හරි? සමතුලිත ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණයවත් සැපයුම් ප්‍රමාණයවත් නෙවෙයි. සමතුලිත ප්‍රමාණය. ඒ කියන්නේ දැන් ඔයාට සමතුලිත ප්‍රමාණය හොයන්න ඕන නම් මේ දෙකෙන් ඕන සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ සමතුලිත මිල හෙව්වට පස්සේ. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ওই ටික තමයි ප්‍රධාන වශයෙන් මෙතන දැනගන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රධානම තර්කය තමයි දැන් ඔයාට මෙන්න මේ වගේ සමීකරණ දෙකක් දීලා. හරි? ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ සමීකරණ දෙකක් දීලා සැපයුම් මිල අහනවා නම් ඔයාට කරන්න තියෙන්නේ මුලින් අපේ ප්‍රධාන තර්කය මොකක්ද? මෙන්න මේකනේ. ඒ කියන්නේ ප්‍රධාන තර්කය තමයි QD සමානයි QS කියන එක. හරි? QD සමානයි QS කියන එක. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයුම් ප්‍රමාණය සමානයි. ඒ කියන්නේ වෙළඳපොළ සමතුලිතතාව. මේ සමීකරණ දෙක දැක්ක ගමන් ඔයාගේ ඔළුවට එන්න ඕන මේ කතා කරන්නේ මොකද්ද? වෙළඳපොළ ඒ ප්‍රශ්නේ අහන්නේ මොන කොටසින්ද? වෙළඳපොළ සමතුලිතතාවය කියන කොටසෙයි. හරි? අන්න ඒ කොටසෙන් අහනවා කියලා ටක් ගාලා ඔළුවට පණිවිඩයක් යන්න ඕන. හරි? එතකොට මෙතනදී කරන්න තියෙන්නේ දැන් QD සමානයි QS නම් අපිට මේ සමීකරණයේ තියෙන දැන් මේ වම් පැත්තනේ QD කියලා කියන්නේ මේ සමීකරණයේ තියෙන වම් පැත්තනේ කියන්නේ left side එක. හරි QS QD කියලා කියන්නේ මේ තියෙන වම් පැත්ත. එතකොට වම් පැති දෙකක් ඕනම සමීකරණයක සමාන කරා කියන්නේ දකුණු පැත්තත් අපිට සමාන කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ ඉල්ලුම් ප්‍රමාණයට දාලා දකුණු පැත්ත සහ සැපයුම් ප්‍රමාණයට දාලා සමීකරණේ දකුණු පැති දෙක සමාන කරමු. එහෙනම් QD වලට දාලා කොටස මෙන්න මේක 15 වරින් 2යි p කියන එක. එහෙනම් 15 වරින් 2යි p සමානයි QS සමීකරණේ දකුණු පැත්ත 5 ධන 3යි p. 5 ධන 3යි p. දැන් ඉතින් මේ එක වගේ පද දැන් මෙතන PP දැන් මෙතන මිල ප්‍රමාණයනේ. එතකොට දැන් මෙතනදී ප්‍රධාන වශයෙන් P සලකන්නේ තනි P එකක් විදියට. ඒ කියන්නේ සමතුලිත මිල කියන එක. ඉතින් මේ දෙක එක පැත්තකට සමාන කරගෙන මේ එක වගේ ඒවා එක පැත්තකට ගන්න. මුලින් බලන්න ඍණ තියෙන එක. දැන් මේතනනේ ඍණ තියෙන්නේ. ඍණ තියෙන එක බැලුවා. එහෙනම් ඒක එහා පැත්තට දාගත්තා. මම මේ කියන්නේ ළමයි අර මුකුත්ම ඒ කියන්නේ දැන් විශේෂයෙන් ආට් ළමයිට එහෙම ওই ගණන් හදන කොටස් එහෙම ටිකක් අමාරුයිනේ. අන්න ඒ ළමයි ගැන හිතලා තමයි ඇත්තටම මේ විදිහට කියලා දෙන්නේ. හරි නැත්නම් මේ අර මුන්ඩිසෝර් ළමයිට උගන්වන විදිහට එහෙම හිතාගෙන නෙමෙයි. හරි. කොහොමද මුකුත්ම බැරි ළමෙක් හරි මේ දේ බරලා ගොඩ ගියා කියන්නේ ඒකත් එකක්. එතකොට මුලින් බලන්න ඍණ ලකුණු තියෙනවද කියලා. ඍණ ලකුණු තියෙනවා නම් ඒක දාගන්න එහා පැත්තට. ඒ කියන්නේ මේ දෙක දැන් ඍණ එකක් එහා පැත්තට සමාන ලකුණෙන් එහා පැත්තට ගියා කියන්නේ ඒක ධන වෙනවා. එහෙනම් අනිවාර්යෙන් දැන් එක වගේ පද එක පැත්තකට ගන්න එපා. මේක මෙහා පැත්තට දැම්ම කියන්නේ මේ ඉලක්කම් ටික මේ පැත්තට දාගන්න. එහෙනම් අපි එහෙම කරලා බලමු. දැන් මෙතන තියෙන්නේ ධන 5යිනේ. ඒ කියන්නේ ඉස්සරහා මුකුත් නැහැ කියන්නේ ඒක ධන. හරි? ඒක පොඩි කාලේ 8 වසර ගණිතේනේ. එහෙනම් මේ 5 කියන එක මේ පැත්තට දාගමු. මේ 2p කියන එක මෙහා පැත්තට ගියාම ධන වෙනවා. එහෙනම් 3p ධන 2p කියලා තමයි එන්නේ. අපි ඒක නිකන් පොඩ්ඩක් ලියලා බලමු. 15 ධන මේ පැත්තේ ධනනේ තියෙන්නේ. ධන මේ පැත්තට රහම ඍණ. හරි ඒව කල්පනාවෙන් කරන්න. එහෙනම් 15 ඍණ 5 සමානයි p පද එහා පැත්තට ගියාම මුලින් තියෙන්නේ 3p අර 2p එකක් කොහෙදෝ ඉඳලා ආවා. ඒක ඍණ 2p හින්දා එහා පැත්තට ගියාම ධන 2p වුණා. ඉතින් දැන් මෙතන මේ දෙක එකතු කරලා මේ දෙක අඩු කරලා උත්තරේ හොයන්න. මම මෙතන හොයන්නම් මේක 15න් 5ක් ගියාට පස්සේ 10යි 10 සමානයි 3p 2p එකතු වුණාම ඔක්කොම 5යි p. හරි? p කියන එක පොදුයිනේ. p කියන එක පොදු හින්දා මේ ඉලක්කම් දෙක විතරක් එකතු කරාම ඇති. හරිද? එහෙනම් ඉතින් p කියන එක හොයන්න පුළුවන් මේ දෙක දෙකෙන් 5න් බෙදලා. හරි? මේ 5ට 5 මේ 5යි මේ 5යි කැපෙලා ගියා. ඊට පස්සේ මේ 10ට 5 බලුවා 10ට 5 2යි. එහෙනම් p සමානයි 2යි. ඒ කියන්නේ වෙළඳපොළ සමතුලිතතාවයේදී මෙන්න මේ සමතුලිත මිල 2යි කියලා ගන්න පුළුවන්. හරිද? මම මේ උදාහරණයක් විතරයි දුන්නේ. මේ වගේම තමයි අනිත් ඒවාත් හදන්නේ. අපි බලමු වීඩියෝ එක අන්තිමේදී මම පැහැදිලි කරලා කියන්නම්. එතකොට p සමානයි 2යි කියලා කියන්නේ එහෙනම් සමතුලිත මිල මොකෝ වෙන්නේ? සමතුලිත මිල සමානයි රුපියල් 2යි. හරි? ගොඩක් වෙලාවට අහන්නේ ඔය සමතුලිත මිල ළමයි. ප්‍රශ්නවලදී මම පෙන්නන්නම් ඒක. පළාත් පේපර්ස් වල හැම ගොඩක් අහලා තිබුණා.
දැන් p සමානයි 2යි කියලා කියන්නේ අපිට මේ p දැන් p වලට උත්තරයක් හොයාගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් මේ p වෙනුවට 2 ආදේශ කරලා අපිට සමතුලිත ප්‍රමාණය හොයන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතනදී ප්‍රධාන වශයෙන් පැහැදිලි කරා වෙළඳපොළ සමතුලිතතාවයේදී qd සමානයි qs කිව්වට මේ දෙකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ සමස්ත concept එකෙන් අදහස් කරන්නේ සමතුලිත ප්‍රමාණය කියන එක. හරි? සමතුලිත ප්‍රමාණය කියන එක. එහෙනම් ඔයාලට සමතුලිත ප්‍රමාණය හොයන්න ඕන නම් මේ සමීකරණ දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරලා හොයන්න පුළුවන්. ඉතින් අපි ලේසි සමීකරණය හොයමු. ලේසි සමීකරණය QS සමීකරණය. මොකද ඒක ධන තියෙන හින්දා ලේසි. අඩු කර කර ඉන්න ඕනේ. එහෙනම් අපි QS සමීකරණයට දාලා උත්තරය හමු. ඉතින් p වෙනුවට 2 ආදේශ කරන්න. QS සමානයි මෙතන තියෙන 5 ධන 3යි p කියලා. සමානයි 5 හැමම තිව්වා ධන 3 දැම්මා. දැන් මෙතන p නේ තියෙන්නේ. p වෙනුවට 2 ආදේශ කරන්න. එයි අපි 2යි කියලා කලින් හොයාගත්තානේ සමතුලිත මිල. මේ තියෙන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් ඉතින් මේ ටික සුළු කරන්න තමයි තියෙන්නේ. 5 ධන 3 වරක් 2 6යි. ඉතින් ඔක්කොම 11යි. හරි. එහෙනම් ඉතින් මේ මොකක්ද හෙව්වේ අපි? මේ දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් QS දැම්මත් QD දැම්මත් එකම උත්තරේ තමයි එන්නේ. හරි? මම ඒක හොයන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක තව ටිකක් දිග්ගැස්සෙන හින්දා. එතකොට මේ 11යි කියලා කියන්නේ මොකද්ද? මේකට මේ අර රුපියල් ඒකක ඒ වගේ නෑ. හරි? මේක මොකද්ද ප්‍රමාණයක්නේ. එතකොට ඒකක විදියට තමයි මෙතන පෙන්වන්න ඕනේ. එතකොට මේ මොකද්ද? සමතුලිත ප්‍රමාණය. හරි? සමතුලිත ප්‍රමාණය. පැහැදිලිනේ තර්කය? ප්‍රධානම තර්කය තමයි මෙන්න මේ QD සමානයි QS කියන එක. හරි? QD සමානයි QS කියන එක තමයි ප්‍රධානම තර්කය. මොකද වෙළඳපොළ සමතුලිතතාවයෙන් හින්දා. හරි? වෙළඳපොළ සමතුලිතතාවයෙන් හින්දා. එහෙනම් දැන් මේ වගේ සමීකරණ දෙකක් දැක්කොත් බය වෙන්න එපා. මෙන්න මේ දෙක සමාන කරන්න. ඒ කියන්නේ වම් පැත්තේව දෙක සමාන කරන හින්දා අපිට දකුණු පැත්තේව දෙකක් සමාන කරන්න පුළුවන්. සමාන කරලා එක වගේ පද එක පැත්තකට දාගෙන ඉතුරු එක අනිත් පැත්තට දාගෙන ගාන හදාගෙන යන්න තමයි තියෙන්නේ. හරි? අපි උදාහරණ ගණන් ටිකක් බලමු. ඒ කියන්නේ පළාත් පේපර්ස් වල අහපුවා. ඊට කලින් මෙන්න මේ තියරිය හොඳට ඔලුවට දාගෙන තියාගන්න. පැහැදිලිද? හරි? ওই ටික තමයි තියෙන්නේ. කටපාඩම් කරන්න යන්න එපා. ওই ටික ඔලුවට දාගෙන තියාගන්න. එහෙනම් අපි මෙතනින් පළවෙනි ටයිප් එක ඉවරයි. අපි බලමු ටයිප් නම්බර් 2. දැන් මේක නම් ටිකක් හොඳට තේරුම් ගන්න ඕන. හරි? ටයිප් 3 sorry ටයිප් 2 එක. මෙතනදී ඇත්තටම කතා කරන්නේ මේ පිරිවැය සම්බන්ධව තියෙන ගැටලු. හරි? පිරිවැය. පිරිවැයට අපි ඉංග්‍රීසියෙන් කියන ළමයි cost කියලා. හරි? cost නෙමෙයි cost. හොඳේ? cost කියලා තමයි කියන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට පිරිවැය ගත්තට පස්සේ ළමයි අපිට පිරිවැය ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මුළු පිරිවැය සම්බන්ධ කොටස් ටික සහ සාමාන්‍ය පිරිවැය සම්බන්ධ කොටස් ටික. මේක මම අර MCQ discussion papers වලත් මේ වීඩියෝස් වලත් පැහැදිලිවම කිව්වා. හරි? එතකොට මම මුළු පැත්ත මේ වම් පැත්තෙන් ලියන්නම්. සාමාන්‍ය ඒවා ටික මේ පැත්තෙන් ලියන්නම්. මෙතනදී අතන මතක තියාගන්න තියෙන්නේ සමීකරණ ටික. හරි? ඒ කියන්නේ තර්කයෙන් මතක තියාගන්න. මම කියන්නම් කොහොමද මතක තියාගන්නේ කියලා. මුළු කියන එකට ඉතින් අපි කියන්නේ total කියලානේ. හරි? total කියන්නේ මුළු කියන එක. සාමාන්‍ය කියන එකට අපි කියනවා average කියලා. හරි? එතකොට මුළු පැත්තට අදාළව ගත්තට පස්සේ මුළු පැත්තට අදාළව දැනගන්න ඕන වචන හරබයක් තියෙනවා. මෙන්න මේ වචන හරබය හොඳට පුරුදු වෙන්න. ඒක වචන හරබය හරියට සිංහල බැරි හින්දා තමයි ගණන් බැරි වෙලා තියෙන්නේ. හරියට තේරුම් ගන්න බැරි හින්දා. ඉතින් මේ මුළු කොටස පැත්තෙන් ගත්තට පස්සේ පළවෙනියටම වැදගත් වෙන කොටස තමයි මුළු පිරිවැය කියන එක. හරි? මුළු පිරිවැය. මුළු පිරිවැය ඉතින් සංකේතවත් කරන මුළු කියන එක total පිරිවැය කියන්නේ cost හින්දා TC කියලා. total cost කියන. මේ ඔක්කොම capital අකුරු වලින් තමයි සංකේතවත් කරන්නේ. එතනින් එහාට ගියහම වැදගත් වෙන ඊළඟ කොටස තමයි මුළු ස්ථාවර පිරිවැය කියන කොටස. මුළු ස්ථාවර පිරිවැය කියන කොටස. හරි? මුළු ස්ථාවර පිරිවැය කියන කොටස. ස්ථාවර කියන එකට අපි කියනවා fixed කියලා. එහෙනම් මුළු ස්ථාවර පිරිවැය කියන එකට කියනවා total fixed cost කියලා. TFC කියන එකෙන් තමයි සංකේතවත් කරන්නේ. එතනින් එහාට ගියහම වැදගත් වෙන ඊළඟ කොටස තමයි මුළු විචල්්‍ය පිරිවැය කියන එක. විචල්්‍ය පිරිවැය. හරි? විචල්්‍ය කියන එකට අපි ඉංග්‍රීසි වලින් කියනවා variable කියලා. එහෙනම් මේක සංකේතවත් කරන්න පුළුවන් total variable cost කියලා. TPC කියලා. දැන් ඔයාලා බලනවා ඉතින් මොකද්ද මේ ස්ථාවර කියලා කියන්නේ මොකද්ද මේ විචල්්‍ය කියලා කියන්නේ. මෙහෙම හිතන්නකෝ ස්ථාවර කියලා කියන්නේ අපිට හිතන වෙලාවට වෙනස් කරන්න බැරි ඒවා. වෙනස් කරන්න බැරි දේවල්. හිතන්නකෝ උසම උස ගොඩනැගිල්ලක් අපිට හිතන වෙලාවට වෙනස් කරන්න පුළුවන්ද කියලා. හැඩේ වෙනස් කරන්න පුළුවන්ද කියලා. එහෙම බෑනේ ළමයි. ඒකට ලොකු වියදමක් යනවා. ප්ලෑන් කරන්න ඕන, ඉංජිනේරුවරු ගෙන්නන්න ඕන. ඒකින්ද එහෙම කරන්න බෑ. හරිද?
විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ එහෙනම් හිතන වෙලාවට වෙනස් කරන්න පුළුවන් දේවල්. හරි? හිතන වෙලාවට වෙනස් කරන්න පුළුවන් දේවල්. දැන් හිතන්නකෝ ඔයාගේ අතේ බදින වොච් එක. ඔයාට දැන් හිතුනොත් මේ වොච් එක හොඳ නැහැ මට අලුත් වොච් එකක් ගන්න ඕනේ කියලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි ඉතින් ඒක හිතන වෙලාවට වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඉතින් වොච් එකක් සාමාන්‍යයෙන් මහ ගාණක් වෙන්නේ නැහනේ. හරි? අන්න ඒ වගේ හිතන වෙලාවට වෙනස් කරන්න පුළුවන් දේවල් වලට තමයි මෙන්න මේ විචල්්‍ය කියලා කියන්නේ. එතකොට ස්ථාවරය කියලා කියන්නේ ඒක හැමදාම නියතයි. ඒ කියන්නේ හැමදාම කියන්නේ කාලය කියන්නේ කාලයට සාපේක්ෂව නියතයි. අපිට හිතන වෙලාවට වෙනස් කරන්න බෑ. හරිද? එතකොට මේ පිරිවැය කියලා කියන්නේ මොකක්ද? පිරිවැය කියලා කියන්නේ ළමයි නිෂ්පාදනයක් වෙනුවෙන් යොදවන දේවල්. හරි? එතකොට මම මෙතනින් මෙන්න මේ හරියම ගෙලියන්න. ওই පිරිවැය කියන එකෙන් අදහස දැන් ඇත්තටම මේක කටපාඩම් කරන්න එපා. හරිද? දැන් ඔයාලා ගොඩක් කරන්නේ ওই නෝට් බලාගෙන වචන පාඩම් කරන එක. හරිද? පිරිවැය කියන්නේ මේක මෙහෙම කියලා කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරන්න කලින් එතන තියෙන දේ ඔළුවට දාගන්න. පිරිවැය කිව්වහම ඔයාට කාට හරි කියලා දෙන්න පුළුවන් ඉන්න ඕන. හරිද? පිරිවැය කියලා කියන්නේ ඇත්තටම නිෂ්පාදනයක් වෙනුවෙන් යොදන දේවල්. හරිද? නිෂ්පාදනයක් වෙනුවෙන් යොදනම දේවල්. ඒ කියන්නේ අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් නිෂ්පාදන සාධක. ඊට පස්සේ සල්ලි. ඉතින් නිෂ්පාදන සාධකයක් නෑ ප්‍රාග්ධනය කියලා කියන්නේ සල්ලි කියන්නේත් ඒකටම තමයි. ඊට පස්සේ සේවක සේවිකාවෝ. ඊට පස්සේ උතන ඉන්න මේ මැනේජර්ස්ලා. ඔන්න ඔය යොදන වාහන, යාන වාහන කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස්. ඊට පස්සේ ඔය වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ අමුද්‍රව්‍ය. ඔන්න ඔය වගේ අර නිෂ්පාදනයක් යම්කිසි නිෂ්පාදනයක් වෙනුවෙන් මෙන්න මේ යොදවන දේවල් වලට තමයි පිරිවැය එහෙම නැත්නම් කොස්ට් එක කියලා කියන්නේ. දැන් පිරිවැය කිව්වම ගොඩක් අය හිතන්නේ සල්ලි කියලා. සල්ලි විතරක් නෙවෙයි හැමදේම. හරි? ඒ කියන්නේ දැන් මම කිව්වා විදිහට නිෂ්පාදන සාධක. ඊට පස්සේ සේවක සේවිකාවෝ. ඊට පස්සේ ව්‍යාපාරයෙන් අලුත් කරන මැනේජර්ස්ලා. ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක පහසු කරගන්න යාන වාහන. ඊට පස්සේ භාණ්ඩ කියන්නේ දැන් නිෂ්පාදන කරන්න ඕන අවශ්‍ය අමුද්‍රව්‍ය. අන්නේ හැම දෙයකටම තමයි මෙන්න මේ පිරිවැය කියලා කියන්නේ. එහෙම නැත්නම් කොස්ට් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මම කිව්වා ස්ථාවර කියලා කියන්නේ එතකොට හිතන වෙලාවට වෙනස් කරන්න බැරි දේවල්. විචල්්‍ය කියලා කියන්නේ හිතන වෙලාවට වෙනස් කරන්න පුළුවන් දේ. හරියට නිකන් ඔයාගේ අතේ බඳින වොච් එක, ඔයා පාවිච්චි කරන බෑග් එක, ඔයා පාවිච්චි කරන පෑන අපිට ඕන වෙලාවට වෙනස් කරන්න පුළුවන්. හැබැයි අර මහා පරිමාණ ගොඩ නැගිලි, ඊට පස්සේ භූමි, ඒ වගේ දේවල් ඒ කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් ඔය ටිකක් ගණන් හයි ලෙවල් එකේ එහෙම වාහන ඒවා අපිට ඕන වෙලාවට වෙනස් කරන්න බෑනේ. හරිද? ඒකෙන් දන්නේ මේ වගේ දේවල් වලට තමයි ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ස්ථාවර කියලා කියන්නේ. හරි? ඒ නැත්තම් ෆික්ස්ඩ් කියලා කියනවා. පැහැදිලිද? හරි. එතකොට ඉතින් මතක තියාගන්න මෙන්න මේ මුළු පිරිවැය කොටස් සම්බන්ධයෙන් එකතු වෙලා තමයි මෙන්න මේ සාමාන්‍ය පිරිවැය කියන කොටස හැදෙන්නේ. පැහැදිලි? සාමාන්‍ය පිරිවැය කියන කොටස හැදෙන්නේ මෙන්න මේ මුළු පිරිවැය කොටස් එකතු වෙලා. ඉතින් අර වගේම තමයි සාමාන්‍ය පිරිවැය ගත්තට පස්සේ මම මෙතනින් මෙහෙම වෙන් කරගන්නම් මේ කැලි දෙක. සාමාන්‍ය පිරිවැය ගත්තට පස්සේ මුලින්ම වැදගත් වෙන්නේ සාමාන්‍ය පිරිවැය. ඕකටම අපි කියන ළමයි සාමාන්‍ය මුළු පිරිවැය කියලා. හරිද? ඒක අර ඉංග්‍රීසි වලින් මේ සංකේතවත් කරන එකේ ට්‍රාන්ස්ලේෂන් එක ගත්තට පස්සේ එහෙම කියන්න පුළුවන්. ඉතින් අපි පොදුවේ ලියමු සාමාන්‍ය පිරිවැය කියලා. සාමාන්‍ය කියන එකට කියන්නේ ඉංග්‍රීසි වලින් ඇවරේජ් හින්දා පිරිවැය කියන්නේ කොස්ට් හින්දා අපි ඒක අදහස් සංකේතවත් කරනවා. දැන් මම මෙතන කියවනේ සාමාන්‍ය මුළු පිරිවැය කියලා. එහෙනම් මෙතන සංකේතවත් කරන්නේ ATC කියලා. ඒ කියන්නේ average total cost කියන එක. ඊට පස්සේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. දැන් මේ වගේම තමයි. හරි? සාමාන්‍ය කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයක් ගත්තට පස්සේ ඒකේ තියෙන කොටස් ප්‍රමාණය. සාමාන්‍ය. දැන් සාමාන්‍ය කියන එක තේරෙනවනේ. සාමාන්‍යයෙන් දල වශයෙන් කොච්චරක්ද කියන එක. හරිද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය. ඉතින් ස්ථාවර කියන එකට ෆික්ස්ඩ් කියලා කියන, පිරිවැය කියන එකට කොස්ට් කියලා කියනවා. සාමාන්‍ය කියන එකට කියන්නේ ඇවරේජ් කියලා. එහෙනම් ඕක අපිට ලියන්න පුළුවන් ඇවරේජ් ෆික්ස්ඩ් කොස්ට් කියලා. AFC කියන සංකේතය. ඊට පස්සේ වැදගත් වෙන කොටස තමයි අර වගේම තමයි අර ටිකම තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. හරි? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එතකොට ওই සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් අර වගේ විචල්්‍ය කියන එකට variable කියලා කියනවා. පිරිවැය කියන එකට cost කියලා කියනවා. සාමාන්‍ය හින්දා average variable cost AVC කියන සංකේතයෙන් අපිට සංකේතවත් කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මෙන්න මේ මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය කියන දෙකේ එකතුවෙන් තමයි කියන්නේ දෙක එකතුවෙන් කියන්නේ මෙහෙමයි. හරි? ඒකට අදාළ සමීකරණ තියෙනවා. ඒ කියන්නේ මේ දෙක තමයි මෙන්න මේ ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැයට සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න හේතු වෙන්නේ.
ඒ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න බෑ මුළු විචල්්‍ය පිරිවැය නැතුව. සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්න බෑ මුළු ස්ථාවර පිරිවැය නැතුව. පැහැදිලිද? ඔයා සමීකරණ මතක තියාගනිද්දි මෙන්න මේ තියෙන ඉංග්‍රීසි සංකේත වලින් ඉංග්ලිෂ් සයින් වලින් එහෙම නැත්නම් ওই තියෙන මේ සිම්බල්ස් වලින් මතක තියාගන්න. පැහැදිලිද? හරි. එතකොට ඕකට දාලා සමීකරණ ටික ගමු. අර වගේම තමයි ඉතින්. හරි. දැන් ඉස්සෙල්ලා අපි බලමු මේ මුළු කොටස් ටික. මුළු පිරිවැය සහ සාමාන්‍ය මුළු පිරිවැය. ඉතින් මේකට මුළු කියලා කියනවා. හරි. නිකන් මම පොදුවේ ලිව්වේ සාමාන්‍ය පිරිවැය කියලා. ප්‍රශ්නවලදී ওই විදි දෙකටම අහනවා. හරි. ඒකින්ද මෙතන අර සිංහල අවුලක් තියෙන හින්දා ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් අපි බලමු මුළු පිරිවැය. දැන් මම ඉංග්‍රීසි මේ සයින් පාවිච්චි කරලා විතරයි ලියන්නේ. හරි. මුළු පිරිවැය කියන්නේ TC නේ, total cost නේ. TC කියලා කියන්නේ මෙන්න මේ දෙකේ එකතුව. ඒ කියන්නේ මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය එකතුව. මුළු ස්ථාවර පිරිවැයට කියනවා TFC කියලා. මුළු විචල්්‍ය පිරිවැයට කියනවා TVC කියලා. එහෙනම් මුළු පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය කියලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මතක තියාගන්න. TC සමානයි TFC ධන TVC. හරි ලේසියිනේ. හරිද? සාමාන්‍ය මුළු පිරිවැය ගත්තට පස්සේ මේ වගේම තමයි සාමාන්‍ය මුළු පිරිවැය සංකේතවත් කරන ATC වලින් ATC සමානයි මේ දෙකේ එකතුව. සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ATC සමානයි AFC ධන AVC. ඉතින් ওই සමීකරණ ටික එහාට මෙහාට දාලා තමයි ගණන් හදන්න තියෙන්නේ. හරිද? ওই ටික මතක තියාගන්න. ඊළඟට අපි ගමු මේ ස්ථාවර පැත්ත. මුළු ස්ථාවර පිරිවැය. ඒ මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැයට මතක තියාගන්න සමීකරණ නැත. මේක අනිවාර්යෙන් ප්‍රශ්නවල දෙනවා. හරි? මතක තියාගන්න TFC සහ TVC වලට සමීකරණ නැත. හරි? සමීකරණ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ මේ? මේක අනිවාර්යෙන් ප්‍රශ්නේ ලබා දෙනවා. බය වෙන්න එපා. ප්‍රශ්නේ ලබා දී. හරි? ඉතින් කවුරුත් කලබල වෙන්න එපා. ඉතින් දැන් ඔයාට ඒක දන්නේ නැත්නම් මෙහෙම හොයන්නත් පුළුවන්. දැන් මේ සමීකරණය දන්නවනේ. TC සමානයි TFC ධන TVC කියලා. දැන් මේකේ TC දන්නව නම් TVC දන්නව නම් ඔයා TFC හොයන්න පුළුවන් නේ. දැන් දෙකක් දන්නව නම් එකක් හොයන්න පුළුවන් නේ. ඒවත් ඔත්ත බබා ගණිතය. ඒක මම මෙතන කියලා දෙන්නේ නැහැ. හරි? එතකොට මේ වගේ තර්ක කරන්න පුරුදු වෙන්න. එතකොට එහෙනම් මෙතන වැදගත්ම වෙන ඊළඟ සමීකරණ දෙක තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඉතින් මම කිව්වා සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්න බෑ. මුළු ස්ථාවර පිරිවැය නැතුව. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න බෑ. මුළු විචල්්‍ය පිරිවැය නැතුව. එහෙනම් අපි බලමු මේ දෙක කොහොමද හොයන්නේ කියලා. ඉතින් සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගත්තට පස්සේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්නේ මුළු ස්ථාවර පිරිවැය බෙදීම නිෂ්පාදන ඒකක ප්‍රමාණය. මේ Q කියන එකෙන් අදහස් කරන්නේ ළමයි නිෂ්පාදන ඒකක ප්‍රමාණය කියන එක. පැහැදිලිද? හරි. මේ Q කියන එකෙන් අදහස් කරන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය කියන එක. හරි. නිෂ්පාදන ඒකක ප්‍රමාණය. ඒව ගණ. ඒ කියන්නේ වගුවක් දුන්නත් ප්‍රස්ථාරයක් දුන්නත් මේව දෙනු. නිෂ්පාදන ඒකක ප්‍රමාණය. මේ විදිහට මතක තියාගන්න. හරි. එතනින් එහාට ගියාම ඊළඟට වැදගත් වෙන සමීකරණය තමයි AVC. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැයට දාලා සමීකරණ. ඉතින් මුළු විචල්්‍ය පිරිවැය හොයන්න බෑ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න බෑ. මේ ඉංග්‍රීසි වලින් කියනවා වගේ නේ සිංහල වලින් කියද්දි පැටලෙනවා. හරි. ඉතින් AVC කියලා කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න බෑ ළමයි මුළු විචල්්‍ය පිරිවැය නැතුව. එහෙනම් ඉතින් මේ විදියමයි වෙනස් වෙන්නේ කකුරයි TVC බෙදීම Q. ඉතින් අර F වෙනුවට B දැම්ම එච්චරයි මං කරේ. ඔය සමීකරණයම තමයි. ඉතින් මෙතනත් අර වගේම තමයි Q කියලා කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය. ඒක ප්‍රශ්නවල දෙනවා. හරි. ඉතින් සත පහකට බය වෙන්න එපා. නිෂ්පාදන ඒකක ප්‍රමාණය. එතකොට ඔන්න ඔය සමීකරණ ටික තමයි පිරිවැය සම්බන්ධයෙන් මතක තියාගන්න තියෙන්නේ. ඊට අමතරව ඊළඟට වැදගත් වෙන සමීකරණය තමයි ඒ කියන්නේ දැන් පිරිවැය සම්බන්ධයෙන් තියෙන ඊළඟට වැදගත් වෙන කොටස තමයි ආන්තික කියන කොටස. ගොඩක් අයට පැටලෙනම කොටස. ආන්තික කටපාඩම් කරනම කොටස. ආන්තික පිරිවැය. සහ ඕකෙම අනිත් කෑල්ල තමයි ආන්තික නිෂ්පාදනය කියලා කියන්නේ. ඉතින් මම ඒක එතනදී පැහැදිලි කරන්න. ආන්තික පිරිවැය ගත්තට පස්සේ ආන්තික කියලා කියන්නේ අපි ආන්තික කියන එක ඉංග්‍රීසියෙන් කියනවා මාජිනල් කියලා. හරි? මාජිනල් කියලා. ඉතින් පිරිවැයට කියන්නේ කොස්ට් හින්දා ආන්තික පිරිවැයට කියනවා මාජිනල් කොස්ට් කියලා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ආන්තික කියන වචනේ තේරුම පොඩ්ඩක් බලන්න. මෙන්න මේ වගේ අදහසක් ගන්න.
ආන්තික කියලා කියන්නේ අමතරව එකතු වෙන හෝ අමතරව අඩු වෙන ප්‍රමාණය. ඇඩිෂනල්. හරි. ඇඩිෂනල්ව එකතු වෙන හෝ අඩු වෙන ප්‍රමාණය. හරි. يعني ඇඩිෂනල් ඇඩ් වෙන ප්‍රමාණය හෝ සබ්ස්ට්‍රැක්ට් වෙන ප්‍රමාණය. ආන්තික කියන එකේ අදහස මේකයි. අමතරව කියන එක තමයි සරල අදහස. අමතරව එකතු වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ හිතන්නකෝ ඔයා ඉන්දියාප්ප බිස්නස් එකක් කරන කෙනෙක්. හරි. හිතන්නකෝ මෙන්න මේ විදියට ඔයා ඉන්දියාප්ප බිස්නස් එකක් කරන කෙනෙක්. හරි. මම ස්ට්‍රින්ග් හොපර්ස් කියලා දාන්නම්. ඉන්දියාප්ප බිස්නස් එකක් කරන කෙනෙක්. එතකොට ඔයාට සාමාන්‍යයෙන් දවසට මේ ඔයා බාරගන්නේ මොන දේ ආවත් ඕඩර් 100යි. හරි. ඕඩර් 100යි බාරගන්නේ. ඒක පොඩ්ඩක් මේ කතාව බලන්නකෝ. ඔයාට එතකොට හිතන්න පුළුවන් වෙනවා. ඕඩර් 100යි බාරගන්නේ. එතකොට මුලින් ඔයා ඕඩර් 100 බාර දෙන්න. එතකොට කාලයක් යද්දී ඔයාගේ මේ බිස්නස් එක දියුණු වෙලා මිනිස්සු අතරට ගිහිල්ලා හරිද බ්‍රෑන්ඩ් නේම් එකක් එහෙම දාලා ඔයා මේ ලස්සනට වැඩේ කරන්න යද්දී ඔයාට තියෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි කියන්නේ ඔයාගේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. හරි. ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වෙද්දී ඔයාට සිද්ධ වෙනවා ඒ ඉල්ලුම් ප්‍රමාණයට හරියන සැපයුම් ප්‍රමාණයක් නිකුත් කරන්න. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයට ගැලපෙන විදියට සප්ලයි ප්‍රමාණය වැඩි කරන්න. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙද්දී ඔයාට සිද්ධ වෙනවා අර දැන් මුලින් බාරගත්තේ ඕඩර් 100යිනේ. ඔයාට සිද්ධ වෙනවා මේ ඕඩර් 100 120ක් දක්වා වැඩි කරන්න. ඕඩර් 100 120ක් දක්වා වැඩි කරන්න. දැන් ඔයා කොහොමද ඔයාගේ සාමාන්‍ය ඒ කියන්නේ නෝමලි ඔයා බාර ගන්න ඕඩර් ප්‍රමාණය ඕඩර් 100යි. ඉතින් ඔයාට තියෙන ඉල්ලුමත් එක්ක ඒ කියන්නේ ඔයාගේ ඩිමාන්ඩ් එක වැඩි වීමත් එක්ක ඔයාට සිද්ධ වෙනවා මෙන්න මේ ඕඩර් ප්‍රමාණය ඕඩර් 120ක් දක්වා වැඩි කරන්න. ඉතින් ඕඩර් 120යි කියලා කියන්නේ දැන් ඔයාම හිතන්නකෝ මුලින් ඕඩර් 100ක් බාරගත්තා. ඉතින් ඔයා මේකෙන් අමතරව වැඩි කරලා තියෙන්නේ කීයයිද ඕඩර්? ඕඩර් 20යිනේ අමතරව වැඩි කරලා තියෙන්නේ. මුලින් කොහොමද 100ක් බාර අරගෙන තියෙන්නේ? හරි ඕඩර් 100ක් ඔයා දවස ගානේ කොහොමද බාර ගන්නව? ඕඩර් 100යි බාරගන්නේ. එතනින් එහාට බාරගන්නේ නැහැ. හැබැයි ඔයාට තියෙන ඉල්ලුම වැඩි වීමත් එක්ක ඔයාට සිද්ධ වෙනවා අර ඕඩර් ප්‍රමාණය 120ක් දක්වා වැඩි කරන්න. හැබැයි 120ක් දක්වා වැඩි කරාට ඔයා අමතරව වැඩි කරලා තියෙන්නේ 20යි. ඒ ඉතින් මුලින් කොහොමද 100ක් බාර අරගෙන? පැහැදිලිනේ? එතකොට 120න් 100ක් අඩු කරාම 20යි එන්නේ. ඉතින් අමතරව ඔයා ඒ කියන්නේ මේ ඕඩර් ප්‍රමාණයට එකතු කරලා තියෙන්නේ 20යි. එහෙනම් මෙන්න මේ ඇඩිෂනල්ව දැන් මේකනේ අමතරව එකතු වෙච්ච ප්‍රමාණය. මෙන්න මේ අමතරව එකතු වෙන හෝ අඩු වෙන ප්‍රමාණයට තමයි ආන්තික කියලා කියන්නේ. ආන්තික කියලා කියන්නේ. පැහැදිලිද? දැන් මේක මෙහෙමත් හිතන්න පුළුවන්. දැන් ඔයාගේ බිස්නස් එක උන කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙනවා හින්දා ඔයාට සිද්ධ වෙනවා දැන් ඕඩර් 120යිනේ. 120 ඔයා අඩු කරන ඕඩර් 50ක් දක්වා. නිකන් මේ උදාහරණයක් හරි. ඕඩර්ස් 50ක් දක්වා. එතකොට 120 ඉඳලා 50ට කොච්චර බහැලා? එතකොට කරන්න තියෙන්නේ 120න් 50ක් අඩු කරන්න. හරි. එතකොට දැන් ඕඩර් 120ක් දැන් ඕන බාරගත්තා. ඕඩර් 120යි දැන් දවසට බාරගන්නේ. ඒක හැමම තියාගෙන යනවා. ඒක නියතයක්. හරි. නමුත් ඔයාගේ බිස්නස් එක එකපාරට කඩාගෙන වැටුණා. කඩාගෙන වැටුණාට පස්සේ ඔයාට සිද්ධ වුණා මේ ඕඩර් 120 මොකද කරගන්න අමාරුයි. ඉල්ලුම අඩුයි. ඒකින් තේරුමක් නැහැ බොරුවට නිකන් ඉදියප්ප තම්බ තියලා වැඩක් නැහැ නේ. ඒකින් ඔයාට සිද්ධ වුණා ඕඩර් 50ක් දක්වා මේක අඩු කරගන්න. එහෙනම් ඕඩර් 50ක් දක්වා අඩු කරාට ඔයා මෙතනදී කී දැන් ඕඩර් 50ක් කොහොමත් ඔයා කරන්න වෙනවනේ. ඒක බිස්නස් එක තිබ්බත් නැතත් ඔයාට අනිවාර්යෙන් කරන්න වෙනවා. හරි. ඒක දැන් ඔයාගේ බිස්නස් එකනේ ඔයාගේ කියන්නේ ජීවන රටාවනේ සහ ඔයාගේ ජීවන වෘත්තිය ඒක. ඉදියප්ප තම්බන එක. ඒ කියන්නේ ඔයා මොනෝ නැතත් ඉදියප්ප කියන්නේ ඕඩර්ස් 50ක් කරන්න වෙනවා. දැන් මුලින් 100ක් කරා. 100 120ට වැඩි වුණා. හැබැයි බිස්නස් එක කඩාගෙන වැටුණා. කඩාගෙන වැටුණාට ඉතින් ඔයා 50යි දැන් ඕඩර් ඉදියප්ප තම්බන්නේ. ඕඩර් 50යි බාරගන්නේ. ඉතින් ඕඩර් 50ට බහින්න 120 නම් කොච්චර ගියේ? ඉතින් 70යිනේ තමයි. ඉතින් 70ක් තමයි ඕඩර්ස් අඩු කරලා තියෙන්නේ. හරි 70ක් තමයි අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඕඩර් 50 දැන් 120යි තිබ්බේ. 120 ඉඳන් 50ට බැස්සු ඕඩර් ටික. 50ට බැස්සුවා කියන්නේ අඩු වෙලා තියෙන්නේ 70යි. ඕඩර්ස් 70 අඩු කරලා ඒකට කරන්න තියෙන්නේ 120න් 50ක් අඩු කරන්න. අන්න එහෙනම් මේ අඩු වෙච්ච ප්‍රමාණයට ඒ කියන්නේ අමතරව අඩු වෙච්ච ප්‍රමාණය තියෙනවනේ. දැන් මේ තිබ්බ 120යි දැන් 50ට බැස්සා. එතකොට අමතරව අඩු වෙච්ච ප්‍රමාණයක් තියෙනවනේ. අන්න ඒ අමතරව අඩු වෙච්ච ප්‍රමාණයට තමයි ওই ආන්තික කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ආන්තික නැත්තම් ඉංග්‍රීසි වලින් කියනවා නම් මාජිනල් කියලා කියන්නේ. එතකොට පිරිවැයත් එහෙමයි. එහෙනම් අමතරව එකතු වෙන පිරිවැයට අපි කියනවා ආන්තික පිරිවැය කියලා. අමතරව එකතු වෙන අමතරව අඩු වෙන පිරිවැයටත් කියනවා මාර්ජිනල් කොස්ට් එක කියලා. ඉතින් මම කිව්වා ආන්තික කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ අමතරව. එහෙම නැත්නම් ඇඩිෂනල්ව එකතු වෙන ප්‍රමාණය. මෙන්න මේ ඉදියප්ප කතාව මතක තියාගන්න.
හරි. එතකොට ඔයාට මේකෙන් අදහසක් ගන්න පුළුවන්. හරි. එහෙනම් බලමු අපි ওই ආන්තික පිරිවැය හොයන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ආන්තික පිරිවැය බැලුවහම පේනවා අමතරව එකතු වෙන ප්‍රමාණයක්නේ. ඉතින් අමතරව එකතු වෙන ප්‍රමාණයක් ඉඳ ඔයා දැනගන්න ඕන ආන්තික කිව්ව ගමන්ම වෙනසක්. හරි. ආන්තික කියලා කියන්නේ අමතරව එකතු වෙන ප්‍රමාණය. අමතරව එකතු වෙන ප්‍රමාණය හොයන්න නම් ඔයා මොකද්ද කරන්න ඕන? මේ දෙක අතර තියෙන වෙනස බලන්න ඕන. වෙනසක් කියන්නේ මොකද්ද? අඩු කිරීම. පොඩි කාලේ ගණිතයනේ හරි. අඩු කිරීම. ඔන්න ඔහොම තර්ක කරන්න. හරිද? එහෙනම් ආන්තික පිරිවැය. හරි? ආන්තික පිරිවැයට කියන්නේ මාර්ජිනල් කොස්ට් කියලා. අතනදිත් මම පැහැදිලි කරා. ආන්තික පිරිවැය ගත්තට පස්සේ ආන්තික පිරිවැයටම තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ මාර්ජිනල් කොස්ට් කියලා. මාර්ජිනල් කොස්ට් ඒකින්ද අපි ඔක සංකේතවත් කරනවා කැපිටල් MC වලින්. හරි? එහෙනම් අපි බලමු ඔය MC කියන කොටස හොයන්නේ කොහොමද කියලා. එහෙනම් ආන්තික පිරිවැය MC සමානයි වෙනසක්නේ. වෙනසක් හින්දා මම දාන මෙතන ඩෙල්ටා කියන එක. ඩෙල්ටා කියන්නේ වෙනසක්. හරි? කලබල වෙන්න මේ පොඩි ත්‍රිකෝණ කෑල්ලක්. හරි? ඩෙල්ටා කියලා කියන්නේ. මෙන්න මේ වගේ සංකේතයක්. හරි? දැන් ගොඩක් කට්ටිය මේවා දන්නේ නැහැ. ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. අන්න ඕක තමයි ආන්තික පිරිවැය හොයන සමීකරණය. එතකොට මම මේ පද ටික ඇඳින්නොත් ඩෙල්ටා TC කියලා කියන්නේ මුළු නිෂ්පාදනයේ වෙනස. මුළු නිෂ්පාදනයේ වෙනස. මම මේ ගණන් හදද්දි පැහැදිලි කරන්නම්. හරි? ගණන් හදද්දි බලමු කොහොමද හදන්නේ කියලා. ඩෙල්ටා Q කියලා කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණයේ වෙනස. හරි? දැන් මේවත් ගොඩක් කට්ටිය කටපාඩම් කරානේ. දැක්කනේ දැන් තර්කයෙන් ගන්න හැටි. නිෂ්පාදන ඒකක ප්‍රමාණය ලැජ්ජ වෙන්න ඉතින් ඇත්තටම. හරි? ගොඩක් ක්ලාස් වල කරන්නේත් මේවා කටපාඩම් කරනවා. තර්කයක් දෙන්නේ නැහැ. ඒ උගන්වන ගුරුවරු දන්නෙත් නැහැ කොහොමද ඒ ඇවිල්ලා තියෙන්නේ කියලා. නිෂ්පාදන ඒකක ප්‍රමාණයේ වෙනස. හරි? නිෂ්පාදන ඒකක ප්‍රමාණයේ වෙනස. ඉතින් ඔන්න ওই විදිහට තමයි මාර්ජිනල් කොස්ට් එහෙම නැත්නම් ආන්තික පිරිවැය කියන කොටස හොයන්නේ. පැහැදිලිද? එතකොට පිරිවැය ඒ කියන්නේ දෙවනි වර්ගයට අදාළ ගණන් වල තියෙන්නේ. කියන්නේ පිරිවැය සම්බන්ධයෙන් අහලා ගණන් වර්ග වල තියෙන්නේ මෙන්න මේ කොටස් ටික සහ මෙන්න මේ සමීකරණ ටික. ඉතින් ඔයාලට මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක පෝස් කරන්න. අනිවාර්යෙන් ඒ කොටස නෝට් ඩවුන් කරගන්න. එහෙනම් අපි එතනින් එහාට ගියාම ටයිප් නම්බර් 3 එකේදී මම කිව්වේ මේ වගු පිරවීම කියන එකනේ. ඉතින් වගු පිරවීම කරන්නේත් අර සමීකරණ ටිකම පාවිච්චි කළාම තමයි. හරි? ඒ කියන්නේ දැන් පිරිවැය සම්බන්ධයෙන් තියෙන සමීකරණ ටික තියෙන TVC සමාන වෙන මේවා AFC සමානයි මෙහෙම කියලා. අන්න ඒ සමීකරණ ටික පාවිච්චි කරලා තමයි ඔන්න ඔය වගු පුරවන්නේ. එතකොට වගු පුරවන එක 아무තුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැත. බලමු ගානක් එහෙම හදලා. නිෂ්පාදන ආර්ථික විද්‍යාව සම්බන්ධ ගැටලු. එහෙනම් අපි type 4 එකට යන් කෙලින්ම. මොකද type 3 එකේ පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ ළම. හරි? අපි යමු මේක මම මෙතනින් මෙහෙම වෙන් කරගන්නම්. මොකද මේක type 2 එකට අදාළ කොටසක් ඉඳලා අපි යමු type 4 එකට. type 4 එකේ කියන්නේ ඇත්තටම මේ නිෂ්පාදන ආර්ථික විද්‍යාව ගැන. හරි? ඒ කියන්නේ productivity පැත්ත. දැන් නිෂ්පාදනය කියන එක දන්නෝනේ. ওই පිරිවැය නිෂ්පාදනය කියන එක තමයි ගොඩක් වෙලාවට famous කොටස් දෙක. හරි? ඉකෝන් ඇග්‍රි වල. හරි? එතකොට නිෂ්පාදන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තියෙන කොටස් ටික තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. එතකොට ඉතින් මෙතන සාමාන්‍යයෙන් අහන්නේ ළමයි මේ ගැටලු ආකාර දෙකයි. හරි? ඒ කියන්නේ ආකාර දෙකයි සමීකරණ දෙකයි තියෙන්නේ. ওই දෙක මතක තියාගන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන ඇත්තටම තියෙන දැන් පළවෙනියට ගත්තොත් හරි මුලින් දැනගන්න ඕන මෙතන තියෙන මේ සාමාන්‍ය නිෂ්පාදනය කියන එක. සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මෙතන ගණන් හදන්නනේ ඕන. සාමාන්‍ය නිෂ්පාදනය. හරි එතකොට මෙතන මේ ප්‍රොඩක්ටිවිටි ගැනනේ කතා කරන්නේ. හරි ඊළඟට දැනගන්න ඕන කොටස් තමයි ආන්තික නිෂ්පාදනය. ඉතින් අර වගේම තමයි මේ ආන්තික කිව්ව ගමන් මතක් වෙනවනේ අමතරව ඇඩිෂනල්ව එකතු වෙන ප්‍රමාණය හෝ අඩු වෙන ප්‍රමාණය කියන එක. හරිද? එතකොට ඊළඟට දැනගන්න ඕන කොටස් තමයි ආන්තික නිෂ්පාදනය කියන කොටස. හරිද? ওই සාමාන්‍ය නිෂ්පාදනය කියන අපි සංකේතවත් කරනවා. දැන් සාමාන්‍ය කියන්නේ average නිෂ්පාදනය කියන්නේ productivity හින්දා අපි සංකේතවත් කරනවා AP කියලා. හරි? average productivity. එතකොට ආන්තික නිෂ්පාදනය කියන එක ආන්තික කියන එකට marginal කියලා කියනවා. නිෂ්පාදනය කියන එකට productivity කියලා කියනවා. එහෙනම් marginal productivity එහෙම නැත්නම් MP කියලා සංකේතවත් කරනවා. ඉතින් ওই සමීකරණ දෙක විතරයි මතක තියාගන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍ය නිෂ්පාදනය හොයන සමීකරණය ගත්තොත් ඒ කියන්නේ AP සමානයි මුළු නිෂ්පාදනය. මුළු නිෂ්පාදනය අපි කියනවා TP කියලා. ඉතින් දැන් ඔයාලා දන්නේ total productivity. හරි? TP බෙදීම නිෂ්පාදන ඒකක ප්‍රමාණය.
නොම තමයි සාමාන්‍ය නිෂ්පාදනය හොයන්නේ. පැහැදිලිද? මේ පද ටික ඇඳින්න ඕන. මේවා කටපාඩම් කරන්න යන්න එපා. හරි. මේවා මේ නිකන් gediya පිටින් නිකන් තර්ක කරලා මතක තියාගන්න. TP කියලා කියන්නේ මුළු නිෂ්පාදනය. හරි. මුළු නිෂ්පාදන ප්‍රමාණය. මුළු නිෂ්පාදනය කියලා දාන්න. Q කියලා කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය. හරි. නිෂ්පාදන ඒකක ප්‍රමාණය. ඉතින් ඕක තමයි උතර තියෙන තර්කය. දැන් ඉතින් ඔයාලා දන්නව එහෙනම් ආන්තික නිෂ්පාදනය හොයන්නේ කොහොමද කියලා. දැන් ආන්තික පිරිවැය හේවෙ කොහොමද? පිරිවැය සම්බන්ධයෙන්නේ. එහෙනම් ඉතින් ආන්තික නිෂ්පාදනය හොයන්නේ කොහොමද? නිෂ්පාදනයේ පැත්තේ. මුළු නිෂ්පාදනයේ පැත්තේ. එහෙනම් ආන්තික නිෂ්පාදනය සමානයි ඩෙල්ටා TP. දැන් මෙතන ඩෙල්ටා TC ලිව්වේ මුළු පිරිවැය හින්දා. මෙතන ඩෙල්ටා TP ලියන්නේ මුළු නිෂ්පාදනයේ හින්දා. ඩෙල්ටා Q නිෂ්පාදන ඒකක ප්‍රමාණයේ වෙනස. ඉතින් අර වගේම තමයි දැන් පද හඳුන්වන්න දෙයක් නැහැ. දැන් ඔයාලා දන්නවා. ඉතින් ළමයි මතක තියාගන්න මේ නිෂ්පාදන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් මෙන්න මේ කොටස් දෙක විතරයි මතක තියාගන්න තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය නිෂ්පාදනය සහ ආන්තික නිෂ්පාදනය කියන කොටස් දෙක විතරයි. පැහැදිලිද? හරි. ඉතින් ওই විදිහට තමයි ওই ගණන් වර්ග හතර ටික දැන් අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. පස්වෙනි වර්ගයේ තියෙන ප්‍රස්ථාර සම්බන්ධ ගැටලු. ඉතින් ප්‍රස්ථාර සම්බන්ධයෙන් දුන්නට පස්සේ මතක තියාගන්න ප්‍රස්ථාර ගැටලුවක් දීපු ගමන් මුලින් කරන්න ඕන ප්‍රස්ථාරයේ y අක්ෂය බලන්න. y අක්ෂය බලන්න. හරි. ප්‍රස්ථාරයක් දීපු ගමන් කරන්න ඕන y අක්ෂය දිහා බලන එක. ඒ කියන්නේ දැන් y අක්ෂය එක එක ඒවා දීලා තියෙනනේ. සමහරක් වෙලාවට මුළු නිෂ්පාදනය දෙනවා. හරි. මුළු නිෂ්පාදනය දෙනවා. සමහර වෙලාවට මුළු පිරිවැය දෙනවා. ඒකින් අපි දන්නේ නැහැ මොනවද කියලා එක. ඒ කියන්නේ ප්‍රස්ථාරයක් දීපු ගමන්ම කරන්න ඕන. ගාණක් හදන්න හොඳේ නැතු වෙන දේවල් වලට නෙමෙයි. ප්‍රස්ථාරයක් දීපු ගමන් කරන්න ඕන මොකද්ද? මෙන්න මේ කියන y අක්ෂය බලන එක. දැන් y අක්ෂය කියන එක දන්නනේ. ඒකත් මම ඔක්කොකට පැහැදිලි කරන්න නැත්නම් නොදන්න ළමයි එහෙම හිටියොත් ඒ දෙක පැටළුනොත් x අක්ෂය y අක්ෂය. හරි. ඔන්නෝමනේ ප්‍රස්ථාරය දෙන්නේ. එතකොට ඔය ඔහොමම හැඩ දෙනවා එක එක විදියට දෙනවා. හරි. එතකොට මේකට තමයි y අක්ෂය කියලා කියන්නේ. දැන් ඕකට තමයි ඔය එක මුළු නිෂ්පාදනය, මුළු පිරිවැය අනම්මනම් ඕව දෙන්නේ. එතකොට මේ තියෙන x අක්ෂය. හරි. ඔය x අක්ෂයට තමයිලා මේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය. හරි. ඕව දෙන්නේ. වෙනස් කර දෙන්න පුළුවන්. හරි. එතකොට මේ ඇවිල්ලා y අක්ෂය. එතකොට ප්‍රස්ථාරයක් දීපු ගමන් කරන්න ඕන මොකද්ද? මෙන්න මේ කියන y අක්ෂය බලන එක. මේවා වැඩක් නැහැ. මේවා කොහොමත් මේවා දැන් අංකණය කරලා තියෙන එක 1 2 3 4 5 10 15 20 ඔය වගේ. එතකොට බලන්න ඕන y අක්ෂය මොකද්ද තියෙන්නේ කියලා. මුළු නිෂ්පාදනයද, මුළු පිරිවැයද, එහෙම නැත්නම් TFCද, TVCද, හරි මුළු නිෂ්පාදනයද, මුළු පිරිවැයද ඔය මොනවද තියෙන්නේ කියලා. පැහැදිලි? එහෙනම් ප්‍රස්ථාරයක් දීපු ගමන් කරන්න ඕන y අක්ෂය බලන එක. එතකොට ඒකෙදි අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. පැහැදිලිද? එහෙනම් ඉතින් ওই ටික තමයි ගණන් වලට සම්බන්ධයෙන් වැදගත් වෙන තියරි කොටස් ටික. එහෙනම් ඉතින් අවශ්‍ය දෙයක් තියෙනවා නම් වීඩියෝ එක පෝස්ට් කරන්න. වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. මේ ටික තමයි තර්ක කරන්නේ ප්‍රධාන වශයෙන්. එහෙනම් අපි බලමු අර උදාහරණ ටිකක් අරගෙන ගණන් හදන්නේ කොහොමද කියලා. එතකොට එහෙනම් අපි උදාහරණ ටිකක් අරගෙන බලමු ඒවා කොහොමද හදන්නේ, ඒවට තර්ක කරන්නේ කොහොමද කියලා. මේකක්වත් මේ මම අතින් හදපු නෙවෙයි, මේ පළාත් පේපර්ස් වල තිබිච්ච සහ පාස් පේපර්ස් වලින් ගත්ත ගණන්. හරි. බලමු ඉතින් මේ වගේ ඒවා තමයි එන්නේ. ඉතින් මේ තමයි වර්ග ටික. මෙතනින් එහාට මුකුත් අහන්නේ නැහැ ඉතින්. හරි. අර මේ වගු පුරවනකොට මතක තියාගන්න අර පිරිවැය සම්බන්ධයෙන් තියෙන සමීකරණ ටික දාලා තමයි. ඒ කියන්නේ මෙන්න මේ ටික මතක තියාගෙන ඒ ඉංග්‍රීසි අකුරු වලින්, ඒ කියන්නේ ඉංග්‍රීසි සංකේතවත් වලින් මතක තියාගන්න, ඉංග්‍රීසි සයින් වලින්. හරි. එතකොට ලේසි මතක තියාගන්න. අර වගේ නිකන් කටපාඩම් කරන්න ඕනේ නැහැ ටිකලිය. එතකොට එහෙනම් බලමු මේක ඇවිල්ලා ළමයි මේක තියුනේ මේ ඌව පළාත පේපර් එකේ. හරි. 2025 ඌව පළාතේ පේපර් එකේ තමයි මේ කොටස තියුනේ. එතකොට බලමු ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. බිත්තරයක් සඳහා ඉල්ලුම් සිතය කියලා කියන්නේ මේ ඉල්ලුම් සමීකරණයටම තමයි. අර අපි පැහැදිලි කරේ මෙන්න මේ QD සමානයි QS සමානයි අනම්මනම් විකාර ටික. හරි. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ කොටස QD සමානයි QS සමානයි. හරි. ඔය ඉල්ලුම් සමීකරණය සහ මේ තියෙන්නේ ඉල්ලුම් සමීකරණය සහ ඉල්ලුම් සැපයුම් සමීකරණය කියන එක. එතකොට ඉල්ලුම් සිතය කියලා කියන්නේත් ඔන්න ඔය ඉල්ලුම් සමීකරණයටම තමයි. ඉතින් ඉල්ලුම් සිතය සමානයි QD මේක දැක්ක ගමන් වෙනම ලියා ගන්න. පේපරේ පැත්තකින් ලියා ගන්න. මම මෙතනින් ලියා ගන්න. QD සමානයි 120 ඍණ 2 ඇපි. දැන් ඇයි මෙතන ඍණ ආවේ? ඉල්ලුම් ඒ කියන්නේ දැන් ඉල්ලුම් ප්‍රමාණයක දාලා ප්‍රස්ථාරය මොකක්ද කියලා දැන් දැනගන්න ඕන. හරි මම අතනදී පැහැදිලි කරා.
වන අතර සැපවීම සිතයි. කියන සැපවීම සමීකරණය. සැපවීම සිතය QS සමානයි 20 ධන 2 අපි. ඔය දැක්ක ගමන් ওই දෙක මෙහෙම ලියා ගන්න. යටට QS සමානයි 20 ධන 3යි P. P යනු මිල. මේ කියන්නේ මේ සමතුලිත මිල. හරි P කියන්නේ මිල. දැන් අහන්නේ සමතුලිත මිල. එහෙනම් ඉතින් මේ දෙක මේ P වලට උත්තරයක් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නෝ දැන් වෙළඳපොළ සමතුලිතතාවයේදී මේ වගේ ලියන්න ඕනේ නැහැ. හරි ගණන් හදද්දී පට ගාලා හදන්න මේ දෙක සමාන කරලා. මම මේ මෙතන මේ වීඩියෝ එකක් කරන හින්දා ඔයාලට වැඩිදුරටත් පැහැදිලි වෙන්න ඕනේද මුකුත්ම නොදන්න ළමයෙකුට පැහැදිලි කරනවා කියලා හිතාගෙන තමයි මේක කරන්නේ. හරි. වෙළඳපොළ සමතුලිතතාවයේදී දැන් ඔයාලා දන්න වෙළඳපොළ සමතුලිතතාවයේදී ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය සමානයි. ඒ කියන්නේ අපිට කිසිම හෙසිටේෂන් එකක් නැතුව QD සමානයි QS කියලා ගන්න පුළුවන්. ඉතින් වම් පැත්ත සමානයි කියන්නේ දකුණු පැත්තේ දෙයක් කොහොමද සමානයි? ඒ කියන්නේ එහෙනම් QD වල සමීකරණයට දාලා දකුණු පැත්තේ කොටස 120 ඍණ 2යි P සමානයි අනිත් සමීකරණයේ දකුණු පැත්ත තමයි 20 ධන 3යි P කියලා කියන්නේ. ඉතින් මේ P එක පැත්තකට දාගෙන අනිත් එක අනිත් පැත්තට දාගන්න. දැන් මම කිව්වා මුලින් ඍණ තියනවද කියලා බලන්න කියලා. දැන් මෙතන ඍණ ලකුණක් තියෙනවා. ඍණ තියෙනවා නම් එහා පැත්තට ඕක දාගන්න. එහා පැත්තට මේ යාට දෙන්න වෙනම මේ එකක් ට්‍රාන්ස්ෆර් එකක්. දීලා එහා පැත්තට දාගත්ත ගමන් මේ 20 මේ පැත්තට ගේන්න. හරි. අපි ඒක කරමු එහෙනම් දැන් 120 කියන එක හැමම තියෙනවා. ඒක මොකුත් වෙන්නේ නැහැ නේ. මේ 20 කියන එක නෙවෙන්නේ. එතකොට 20 කියන්නේ ධන 20. ධන 20 මෙහාට ආවහම ඍණ 20ක් වෙනවා. හරි. සමානයි 3යි P කියන එක හැමම තියෙනවා. ඒකට එහා පැත්තෙන් එන පොර තමයි 2යි P කියලා කියන්නේ. එතකොට ඌ එහෙනම් ඍණ එකක් එක්ක එන්නේ නම් මෙහා පැත්තට ධන වෙන්න ඕන. එහෙනම් ධන 2යි P. P කියන දෙන්න පොදුයි. හරි. එතකොට 120න් 20ක් අඩු වුණාම 100යි 100 සමානයි 3යි P 2යි P කියලා කියන්නේ 5යි P. හරිද? 5යි P. එහෙනම් ඉතින් මේක පහෙන් කපලා දාන්න පුළුවන්. 5 2යි 100ට 5ව 2යි 20යි. එහෙනම් එම නිසා P සමානයි 20යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට එහෙනම් මෙතන එතකොට එහෙනම් සමතුලිත මිල P කියලා කියන්නේ සමතුලිත මිලනේ. එහෙනම් එම නිසා සමතුලිත මිල මොකෝ වෙන්නේ? සමතුලිත මිල සමානයි රුපියල් 20යි. රුපියල් 20යි. බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. ඔව් තියෙනවා. දෙවෙනි උත්තරේ එහෙනම් ගන්න පුළුවන්. හරිද? ඉතින් හරි ලේසි හදන්න. මුලින් කරන්න තියෙන සමීකරණ දෙක පේපරේ පැත්තකින් ලියා ගන්න. ලියාගෙන මේ දෙක සමාන කරන්න. සමාන කරලා දැන් සමතුලිත මිල නම් හොයන්න කියන්නේ P වලට උත්තරයක් ගන්න ඕනේ. අපි බලමු මේකට සමතුලිත ප්‍රමාණයක් හොයලා. දැන් P වලට උත්තරේ 20යි කියලා හොයාගත්තනේ. එහෙනම් අපි සමතුලිත ප්‍රමාණය නිකන් ජොලියට වගේ හොයමු. සමතුලිත ඉතින් මේ සමීකරණ දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න. මම මේ QS සමීකරණය පාවිච්චි කරනවා. QS සමානයි 20 ධන 3යි P. දැන් P වෙනුවට 20 ආදේශ කරමු. 20 සමානයි 20 ධන 3 වතාවක් 20. හරි. ඉතින් අපි P වලට 20යි කියලා හොයාගත්තනේ. 20 ධන 3 වරක් 2 6යි. ඒ කියන්නේ 60යි. එහෙනම් 80යි. මෙතන ඒකක මුකුත් වෙන්නේ නැහැ. හොය ඒකක කියලා තමයි දාන්නේ. ඒකක 80යි කියලා. නමුත් අර මේ වෙනත් ඒකකයක් නෑ රුපියල් අනම්මන. එහෙනම් සමතුලිත ප්‍රමාණය කීයේ? එහෙනම් අපිට සමතුලිත ප්‍රමාණයත් මේ විදිහට කියන්න පුළුවන්. ප්‍රශ්නේ අහන්නේ නැහැ. නමුත් අපි ජොලියට වගේ හොයමු. හරි. සමතුලිත ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය සමානයි ඒකක 80යි. හරි. නිෂ්පාදනය 80යි. එහෙනම් ඉතින් ওই වගේ උත්තරේ ගන්න පුළුවන්. මේවට බය වෙන්න එපා. හරි. දැක්කම අත දිගහැරලා හදන්න. මට සත පහකටවත් බය වෙන්න අවශ්‍ය ගණන් නෙමෙයි මේවා. හරි. ඇග්‍රිවල එහෙම මේ මහ ලොකුවට ගණන් නැහැ ඔයාලට. හරි. ඒකින්ද මේ කලබල වෙන්න එපා. එහෙම මහ ලොකුත් ඒවල් නැහැ මෙතන. පැහැදිලි? හරි. එහෙනම් ඉතින් බලමු ඊළඟ ප්‍රශ්නේ. මේ කෙසෙල්වල ඉල්ලුම් වක්‍රය දැක්කනේ කොහොම කිව්වත් ඔය ඉල්ලුම් සමීකරණය තමයි උතන කියන්නේ. මේක ඇවිල්ලා ළමයි මේක හොයාගත්තේ මම මේ උතුරු මැද පළාතේ. ඒ කියන්නේ 2025 තිබ්බ විභාගවල උතුරු මැද පළාත් පේපර් එකේ තමයි මේ ගාන තියුනේ. හරි 42 වෙනි ගාන. බලමු මොකක්ද ගාන කියන්නේ කියලා කිසිම වල ඉල්ලුම් වක්‍රය. ඉතින් ওই ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේත් අර අපි කතා කරපු ඉල්ලුම් සමීකරණය තමයි. ඉතින් ওই සමීකරණය දැක්ක ගමන් පහළට ලියා ගන්න. QD සමානයි මෙතන 1000යි කියලා තියෙන්නේ 1000 ඍණ 6යි P. වන අතර P යනු මිල හා QD යනු ඉල්ලුම් කළ ප්‍රමාණය වේ. ඉල්ලුම් ප්‍රමාණය. සැපයීම් වක්‍රය QS සමානයි 280 ධන 3යි PS. S කියන්නේ මේක මේ ටයිපින් මිස්ටේක් එකක්. හරි. S කියලා එකක් එහෙම නැහැ. 3යි P තමයි එන්නේ. හරි. වන අතර QS යනු සැපයීම් ප්‍රමාණය. ඒ බයිල අහන්න. එතකොට සමතුලිත මිල හා ප්‍රමාණය නිවැරදි දක්වා ඇති පිළිතුර. බලමු ඉතින්. ඉතින් මම කිව්ව සමීකරණ එක දැක්ක ගමන් පහළට ලියා ගන්න. QD සමානයි 1000 ඍණ 6යි P. QS සමානයි
280 ධන 3යි p. හරි. එහෙනම් ඉතින් ওই දෙක සමාන කරන්න. පට ගාලා සමාන කරා. qd සමානයි qs නිසා 1000 ඍණ 6යි p සමානයි 280 ධන 3යි p. ඉතින් මේ p එක පැත්තකට ගන්න. දැන් මෙතන ඍණ දැන් දන්නෝනේ ඔයාලා. මේ ඍණ තියෙන හින්දා ඍණ එක දාගන්න එහා පැත්තට. අනිත් එකගේ ඉන්න මෙහෙට. එහෙනම් 1000ෙන්ම තිබ්බා 1000 මේ 280 මෙහෙට ඍණ වෙනවා. ඍණ 280යි. ඍණ 280 සමානයි එහා පැත්තේ 3යි p. එහෙම තිබ්බා බදහාරෙක් ආවා 6යි p කියලා. එහා පැත්තට වෙද්දි ධන වුණා. ධන 6යි p. හරි p පොදුයි. 1000න් 280ක් අඩු වුණාම 720යි. 720 සමානයි මේ දෙක එකතු වුණාම ඉතින් 9යි p. හරි. ওই දෙක ඉතින් කපන්න. 9 වරක් 1යි 72ට 9 ඒවා 8යිනේ. එහෙනම් 80යි කියලා ගන්න පුළුවන්. එම නිසා p සමානයි 80යි කියලා උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් සමතුලිත මිල කියන්නේ මෙන්න මේක. හරි. සමතුලිත මිල. එහෙනම් අපි බලමු සමතුලිත ප්‍රමාණය. දැන් ඉතින් p සමානයි 80යි කියලා හොයාගත්තනේ. ওই සමීකරණ දෙකෙන් එකකට දාලා ඕක හොයන්න. අපි හොයමු ඉතින්. අපි qs සමීකරණය පාවිච්චි කරමු. මොකද ඒකේ ධන තියෙන හින්දා qs සමානයි 280 ධන 3යි p. 280 හැමම ඒවට මුකුත් වෙන්නේ නැහැ. ධන 3 වතාවක් 20. sorry 80. හරි 80. ඉතින් බලමු ওই දෙක. 280 ධන 8 වරක් 3 24යි කියන්නේ 240යි. ඉතින් ওই දෙක එකතු වුණාම ඔක්කොම එනවා 520ක්. හරි 520යි. ඒකක කියලා ඕනනම් දාන්න ඉතින්. එහෙම දාන්න ඕනේ නැහැ මෙතන MCQ නේ. එකක් හොයාගත්ත ගමන් අනිත් එක හොයන්න පුළුවන්. හරි. එහෙනම් බලමු මෙහෙම උත්තරයක් තියෙනවද කියලා. එහෙනම් සමතුලිත මිල 80යි. සමතුලිත ප්‍රමාණය 520යි. බලමු මිල රුපියල් 40 නෑ වැරදි. මිල රුපියල් 40 නේ වැරදි. මිල රුපියල් 80යි සමතුලිත ප්‍රමාණය කිලෝග්‍රෑම් 10520 හරියටම හරි. තුන්වෙනි එක එහෙනම් ඉතුරු ඒක ඉතින් කොහොමත් වැරදි. හරි. එහෙනම් ඔන්න දෙවැනි එක මේකට උත්තරේ විදියට ගන්න පුළුවන්. හරි මේක ඇවිල්ලා උතුරු මැද පළාතේ ප්‍රශ්නයක්. දැන් මේ ළමයි මෙහෙකුත් තියෙනවා. හරි දැන් මේ ප්‍රශ්නවල. ඒ කියන්නේ දැන් මම මෙතනින් ලියන්න මෙතන ඉඳ තියෙන හින්දා දැන් මේ සමීකරණවල ළමයි මේ කියන්නේ දැන් qd දැන් මෙහෙම පිළිවෙලටනේ මේවා සමහරක් කියවලා දෙන්නේ qd සමානයි 120 ඍණ 2ip කියලා. මේක මෙහෙම දෙන්නත් පුළුවන්. හරි ඒකින්ද මේ ඒකත් කෝකටත් මතක තියාගන්න. 120 සමානයි qd ධන 2ip කියලා. ඔහොම දෙන්නත් පුළුවන්. ඒ කොහොම දුන්නත් ඔයා දැනගන්න ඕන මේ qd කියන කෙනා තනි කරගන්න. හරි මම ඒකින්ද මේක පොඩ්ඩක් මම මෙතන මකන්නම්. අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. හරි ඒ කියන්නේ දැන් මෙහෙම දෙන්නත් පුළුවන්. 120 සමානයි qd ධන 2ip කියලා. ඉතින් ඔයා කොහොම වුණත් දැනගන්න මේ qd qs කියන කෙනා තනි කරගන්න. ඉතින් ඌ තනි කරගන්න නම් මූ එහා පැත්තට දාන්න. එහෙනම් qd සමානයි 120 ඍණ 2ip අර සමීකරණය මේ විදිහටම එනවා. නැත්තම් මෙහෙම දෙන්නත් පුළුවන්. ඔයාට හරි. ඒ කියන්නේ 2ip කියන කෙනා තනි කරගෙන 2ip සමානයි 120 ඍණ qd කියලා. හරි. එතකොට ඒත් කරන්න තියෙන්නේ ඔයාලට මේ qd කියන කෙනා තනි කරගෙන. දැන් මෙයා මෙතන ඍණ තියෙන හින්දා තනි කරගන්න බෑනේ. එහෙනම් එහා පැත්තට දාගන්න ඕන. එහා පැත්තට දාගත්තාම 2ip ධන qd වෙනවා. දැන් මෙතන ඍණ qd නේ තියෙන්නේ. හරි. ධන qd සමානයි 120. 120 නේ. එතකොට දැන් ඔන්න qd තනි කරගන්න පුළුවන්. දැන් එහෙනම් ඔන්න qd මේ පැත්ත තියාගෙන මම එහා පැත්තට දාන්න. qd සමානයි 120 ඍණ 2ip. අර උත්තරේ මෙන්න මේ පේනවා. අන්න ඒකින්ද ওই වගේ අර එහාට මෙහාට කරලා පොඩ්ඩක් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක අර ප්‍රශ්නවල දෙන විදියක්. හරි නිකන් පිළිවෙලටම දෙන්න. දැන් මේ සමීකරණය දැන් qs සමීකරණය මෙහෙම දෙන්න පුළුවන්. 3ip සමානයි qs ඍණ 20 කියලා. එතකොට ඔයා දැනගන්න ඕන qs කියන කෙනා තනි කරගන්න. qs කියන කෙනා තනි කරගන්න නම් මූ එහා පැත්තට දාන්න. qs සමානයි 3ip ධන 20. හරි. ওই දෙක මාරුණාට අවුලක් නැහැ. මෙන්න මෙයාවයි තනි කරගන්න ඕන. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදිහට තමයි එහෙනම් ওই වගේ ගානක් දුන්නොත් හදන්නේ. ඉතින් ඕක තමයි පළවෙනි වර්ගයට දාලා ගන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. ඊළඟ ගානේ කියන්නේ පිරිවැය සම්බන්ධ කොටසක් එතන තියෙන්නේ ළමයි. බලමු මොකද්ද තියෙන්නේ කියලා. යම් නිෂ්පාදනයක් සඳහා දැරීමට මේක ඇවිල්ලා ඇත්තට මම මේක ගත්තේ මට මතක විදියට මේ කළුතරකේ. හරි කළුතර අධ්‍යාපන කලාපයෙන් තමයි මේක ගත්තේ. හරි කළුතර අධ්‍යාපන කලාපය කියන්නේ 2025 කළුතර පේපර් එකකින්. හරි මතක විදියට හරිද දන්නේ නැහැ මේ වැරදි නම් ඒක කවුරු හරි කමෙන්ට් එකක් විදියට දාලා නිවැරදි කරන්න.
කළුතර අධ්‍යාපන කලාපය. බලමු මොකද්ද ප්‍රශ්නේ අහන්නේ කියලා. යම් නිෂ්පාදනය සඳහා දැරීමට සිදු පිරිවැය වගුවක් දීලා තියෙනවා. ඔන්න එකින් එක දීලා තියෙනවා වගුවක්. බලමු ওই වගුවේ ඔන්න ওই විදිහට තමයි ඉතින් අර වගු කතාවෙත් එන්නේ අර පිරිවැය. දැන් පේනවනේ මෙතන පිරිවැයට අදාළව තමයි මේ වගුව දීලා තියෙන්නේ. එතකොට වගු දෙන්නේ මතක තියාගන්න පිරිවැය කොටස් වලින්. හරි. පිරිවැය නිෂ්පාදනක් දෙනවා. ඉතින් අර සම්බන්ධ කරන්න පුළුවන් කොටස් එකට සම්බන්ධ කරනවා. හොඳම දේ තමයි මොකද්ද? අර අපි මේ මෙතන කතා කරපු මෙන්න මේ සමීකරණ ටික හොඳට මතක තියාගන්න එක. බලමු. එතකොට ප්‍රශ්නේ අහන්නේ ඉහත නිෂ්පාදනය සඳහා ස්ථාවර පිරිවැය රුපියල් 20ක්. බලමු ස්ථාවර අන්න මෙන්න මේ කොටස ස්ථාවර පිරිවැය. අන්න ඒ වගේ කොටස් දැක්කම පෑනෙන් ටක් ගාලා රවුන්ඩ් කරගන්න. ස්ථාවර පිරිවැය කියලා කියන්නේ එහෙනම් මොකද්ද? ඔය කියන්නේ මුළු ස්ථාවර පිරිවැය කියන. දැන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියනවා නම් මේක දෙනෝ එහෙම. සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා. නිකං ස්ථාවර පිරිවැය දෙනවා මතක තියාගන්න. ඒ කියන්නේ මුළු ස්ථාවර පිරිවැය කියලා. මුළු ස්ථාවර පිරිවැය කියන්නේ TFC total fixed cost කියන එක. හරි. රුපියල් 20යිලු. සඳ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 4. නිෂ්පාදනයක් දෙනවා. නිෂ්පාදනය කියලා කියන්නේ quantity Q කියන එක. ඒක අර මේ පෑනෙන් ලියා ගන්න වලින්. 4ක් නිපදවන අවස්ථාවේ සාමාන්‍ය පිරිවැය. ටිකක් හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍ය පිරිවැය. සාමාන්‍ය පිරිවැය කියලා කියන්නේ එතකොට අර අපි කතා කරපු සාමාන්‍ය මුළු පිරිවැය. ඒ කියන්නේ ATC කියන එක. දැන් ඒක දන්න ඕනේ. ATC සමානයි දැන් ඔයාලා දන්න හොයන විදිය AFC ධන AVC. ඒ කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය දෙකේ එකතුව. හරි? ඒක දන්න ඕනේ. එතකොට මෙතන අහන්නේ සාමාන්‍ය පිරිවැය. හැබැයි වගුවේ දීලා තියෙන එකක් මේ ප්‍රශ්නේ දීලා තියෙන එකක්. ඉතින් ওই දෙක දැන් මේ දෙක දන්න ඕනේ. මෙන්න මේ සමීකරණය තමයි දැනගන්න ඕනේ. ඕක දන්නව නම් මෙන්න මේ තියෙන සාමාන්‍ය පිරිවැය හොයන්න පුළුවන්. සාමාන්‍ය පිරිවැය. බලන්න මොකද්ද කරන්න කියලා. දැන් ප්‍රශ්නේ දීලා තියෙන සාමාන්‍ය ස්ථාවර පිරිවැය. හරි. අනේ මෙතන ස්ථාවර පිරිවැය දීලා තියෙන්නේ. එතකොට ස්ථාවර පිරිවැය කියන්නේ TFC නේ. TFC දන්නව නම් මෙන්න මේක හොයාගන්න පුළුවන්. සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය දන්නවනම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයාගන්න පුළුවන්. මේ සිංහල ළමයි ටිකක් පැටලින් සහගතයි. මොකද මේ අර එක වගේ වචන දිනන ඉංග්‍රීසි වලින් කියනවා වගේ නෙවෙයිනේ. හරි. ඒකින්ද දැන් ඔයාට මෙන්න මෙයාව හොයන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙන්න මෙයාව. AFC සමානයි. දැන් AFC හොයන්නේ TFC ආධාරයෙන්. ඒක මම පැහැදිලි කරන්නේ. TFC බෙදීම Q කියලා. පැහැදිලිද? ඔයාට AVC හොයන්න ඕන නම් ඔයාට පුළුවන් TVC බෙදීම Q කියන සමීකරණයෙන් ගන්න. දැන් AVC කියන එක මෙතන මේ වගුවෙන් ගන්න පුළුවන්. අයි බලන්න. වගුවේ ඒකක 4ට දාලා බලන්න දැන් මෙතන කිලෝග්‍රෑම් 4 ගැනනේ කතා කරන්නේ. ඉතින් අපි දන්න ඕනේ මෙන්න මේ කිලෝග්‍රෑම් 4 කියන පොයින්ට් එකට. හරි. කිලෝග්‍රෑම් 4ට දාලා පොයින්ට් එක තමයි බලන්නේ. එතකොට ඒ අදාළ පොයින්ට් එකේ තියෙන විචල්්‍ය පිරිවැය තමයි. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය. හොඳේ. මෙහෙම දුන්නට බය වෙන්න එපා. ඒ නිකං විචල්්‍ය පිරිවැය දෙනවා නම් එතන කියන්නේ මුළු එකක් ගැන. විචල්්‍ය පිරිවැය 28යි. එහෙනම් ඉතින් අපි මුළු සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. මුළු විචල්්‍ය පිරිවැයක් දන්නවා. ඒක වගුවේ දීලා තියෙනවා. Q කියන එකක් දන්නවා. ඒක 4යි. එහෙනම් ඉතින් මුලින් ඒක හොයාගෙන ඉමු. ඒ කියන්නේ එහෙනම් AVC සමානයි මුළු විචල්්‍ය පිරිවැය අතර පස්සේ 28යි. ඒකනේ 4ට කෙලින් තියෙන්නේ. එහෙනම් 28 බෙදීම 4 කියලා ගන්න පුළුවන්. ඉතින් 28 4ෙන් බෙදුවට පස්සේ 7යි එන්නේ. ඒක එහෙම තියාගත්තා. දැන් ඉතින් අපිට හොයන්න ඕන සාමාන්‍ය පිරිවැයනේ. දැන් මේක තියාගෙන සාමාන්‍ය පිරිවැය හොයන්න බෑනේ. අපිට AFC කියන එකත් හොයාගන්න වෙනවා. එහෙනම් අපි AFC කියන එකත් මෙතනම හොයමු. AFC කියන එක ප්‍රශ්නේ දීලා තියෙනවා. AFC සමාන මේ තියෙන ස්ථාවර පිරිවැය දීලා තියෙනවා. කියන්නේ TFC. TFC සමාන රුපියල් 20යිලු. 20 බෙදීම 4. දැන් නිෂ්පාදනයක ප්‍රමාණය 4යි. ඉතින් 24න් බෙදුවාම 5යි එන්නේ. එහෙනම් ඉතින් ওই දෙකේම එකතුවනේ මුළු ස්ථාවර මුළු සාමාන්‍ය පිරිවැය කියලා කියන්නේ. එහෙනම් සාමාන්‍ය පිරිවැය සමානයි. එම නිසා සාමාන්‍ය පිරිවැය සමානයි. මේ MCQ වලදී දඩබඩ ගාලා කරන්න. හරි. මෙහෙම ලියලිය ඉන්න ඕනේ නැහැ. මේක තේරෙනවා. නිකන් වෙලාව යන එක නෙවෙන්නේ. සාමාන්‍ය පිරිවැය සමානයි. ওই දෙකේ එකතුව. 7 ධන 5. ඉතින් 7යි 5 එකතු වුනහම 12යි. පැහැදිලිද? බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. පළවෙනි උත්තරේ 7යි. ඒක වැරදි. දෙවෙනි උත්තරේ 12. ඔව් ඒක නිවැරදි. එහෙනම් උත්තරය දෙක ගන්න පුළුවන්. අනිත් එක ඉතින් කොහොමත් වැරදි. හරි. එහෙනම් ඉතින් මතක තියාගන්න මෙන්න මේ කියන වචන හරඹය හොඳට තේරුම් ගන්න සහ වැදගත්ම දේ තමයි මෙන්න මේ තියෙන සමීකරණ ටික හොඳට පුළුවන් කරගන්න එක. මතක කටපාඩම් කරන්න නෙවෙයි. තර්කයෙන් බලන්න. සාමාන්‍ය කියපු ගමන් ඒ සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න බෑ. මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය නැතුව. එතකොට සාමාන්‍ය පිරිවැය එහෙම නැත්නම් සාමාන්‍ය මුළු පිරිවැය හොයන්න ඕන මුළු ස්ථාවර සාමාන්‍ය මුළු
සාමාන්‍ය ස්ථාවර පිරිවැයේ සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන දෙකේ එකතුව. හරි? ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. දැන් පැහැදිලිනේ. මේකෙන් දෙකක් දැනගත්ත පළියට සාමාන්‍ය පිරිවැය කියන එක හොයන්න බෑ. හරිද? එහෙනම් ටිකක් කල්පනා කරන්න ඕන වචන හරඹය හොඳට පුරුදු වෙන්න ස්ථාවර පිරිවැය කියන්නේ මේක මෙහෙමයි කියලා. අන්න එතකොට උත්තරය ලේසියෙන් ගන්න පුළුවන්. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද තියන්නේ කියලා. ප්‍රශ්න අංක 42 සහ 43 පිළිතුරු සැපයීමට පහත ප්‍රස්තාරය යොදා ගන්න. මේක මට මතක විදිහට සබරගමු පේපරෙන්ද කොහෙද ගත්තේ. හරි. ඇත්තට මට මතක නෑ. ඔයා මේ කියන්නේ පේපර් එක දැකලා ප්‍රශ්නේ දැකලා පුරුදුයි නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාලා නිවැරදි කරන්න. හරි. මේක මට මතක විදිහට ගත්තේ සබරගමු එකේ. හරි. සබරගමුව පේපර් එකේ. ඉතින් මෙතන අහන්නේ තුන්වන කම්කරුවාගේ අවස්ථාවේ සාමාන්‍ය නිෂ්පාදනය. ඉතින් දැන් මෙතන තියෙන ප්‍රස්තාරයක්නේ. ප්‍රස්තාරයක් කිව්වට පස්සේ දැන් ඔන්න සේවක සංඛ්‍යාව කියන්නේ ඔන්න ඔය කම්කරු ටික. හරි. කම්කරුවා. එතකොට ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? තුන්වන කම්කරුවාගේ. තුන්වන කම්කරුවා කිව්ව ගමන් යන්න ප්‍රස්තාරයේ තුන්වන කම්කරුවා ගාවට. මෙන්න මෙතන තමයි තුන්වන කම්කරුවට දාලා පොයින්ට් එක. අවස්ථාවේ සාමාන්‍ය නිෂ්පාදනය. අන්න මං කිව්වා දැන් ප්‍රස්තාරයක් දැක්ක ගමන් මොකද්ද කරන්න ඕන? y අක්ෂය දිහා බලන්න. හරි? y අක්ෂය දිහා බලන y අන්න දැක්කනේ y අක්ෂයේ තියෙන මුළු නිෂ්පාදනය. කියන්නේ total productivity එක තමයි තියෙන්නේ. ඉතින් අහන්නේ සාමාන්‍ය නිෂ්පාදනය. දැන් ඔයා දන්නවා සාමාන්‍ය නිෂ්පාදනය හොයන සමීකරණය. ඉතින් තුන්වෙනි කම්කරුවා ගාවට ගිහින් යන්න ඒක කෙලින් තියෙන නිෂ්පාදනයට. ඉතින් ඒක කෙලින් තියෙන නිෂ්පාදනය තමයි 45. එහෙනම් ඉතින් ඔයා දන්නවා මෙන්න මේ කියන සාමාන්‍ය නිෂ්පාදනය හොයන්නේ කොහොමද කියලා. ඉතින් සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ average productivity AP සමානයි TP බෙදීම Q. හරි? සමානයි මුළු නිෂ්පාදනය ගියේ ඒකට අදාළව තියෙන 45යි. 45 බෙදීම ඒකට අදාළ සේවක පිරිස එහෙම නැත්නම් නිෂ්පාදන ඒකක ප්‍රමාණය. දැන් මෙහෙම දුන්නට බය වෙන්න එපා. හරි? ඒකින් අර Q කියන එකෙන් අදහස් කරන්නේ කොහොම හරි ප්‍රස්තාරය යට තියෙන එක. එහෙම හිතා ගන්නකෝ x අක්ෂයේ තියෙන එක. එතකොට තුන්වෙනි කම්කරුවා ගැන කියන හින්දා මෙතන නිෂ්පාදනයක ප්‍රමාණය වෙන්නේ 3. හරි? එහෙනම් ඉතින් 45 3ෙන් බෙදුවට පස්සේ 15යි කියලා තමයි උත්තරේ එන්නේ. බලමු එහෙම උත්තරයක් තියෙන එක. 10 වැරදි. ඔව් 15 හරි. එහෙනම් ඉතින් අනිත් උත්තර කොහොමත් වැරදි. අන්න එතකොට ওই වගේ ප්‍රශ්නයක් දුන්නොත් දැන් ඔයාලා දන්නෝනේ සාමාන්‍ය නිෂ්පාදනය ගත්තට පස්සේ සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ AP සමානයි සාමාන්‍ය නිෂ්පාදනය හොයන්නේ මුළු නිෂ්පාදනය කියන total productivity කියලා. බෙදීම Q. හරි. ඔන්න ඔය සමීකරණයෙන් තමයි ප්‍රධාන වශයෙන් ඕක හොයන්නේ. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. 6 වෙනි කම්කරුවාගේ අවස්ථාව. එහෙම කියපු ගමන් ඔයා යන්න ඕන 6 වෙනි කම්කරුවා ගාවට. මෙන්න 6 වෙනි කම්කරුවා. අවස්ථාවේ ආන්තික නිෂ්පාදනය. දැන් ආන්තික කිව්වහම මතක ඔළුවට එන්න ඕන අමතරව එකතු වෙන හෝ අඩු වෙන ප්‍රමාණය. හරි? ඒ කියන්නේ ආන්තික නිෂ්පාදනය අඩු වෙන්න, ඍණ වෙන්නත් පුළුවන්, ධන වෙන්නත් පුළුවන්. හරි? ආන්තික නිෂ්පාදනය ධන වෙන්නත් පුළුවන් නේ. මොකද අර අමතරව එකතු වෙන හෝ අඩු වෙන ප්‍රමාණයට තමයි ආන්තික නිෂ්පාදනය කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් මෙතන කියන්නේ 6 වෙනි කම්කරුවා හින්දා මෙන්න මෙතන තමයි 6 වෙනි කම්කරුවා ඉන්නේ. බලන්න ඊට කෙලින් තියෙන නිෂ්පාදන ප්‍රමාණය කොච්චරද කියලා. ඊට කෙලින් තියෙන නිෂ්පාදන ප්‍රමාණය තමයි 30. ඉතින් මතක තියාගන්න ආන්තික කියලා කියන්නේ අමතරව ඇඩිෂනල්ව එකතු වෙන ප්‍රමාණයනේ. එහෙනම් දැන් මෙතන කියන්නේ 6 වෙනි කම්කරුවානේ. එහෙනම් 6 වෙනි කම්කරුවාගෙන් ඔයා 5 වෙනි කම්කරුවාට දාලා නිෂ්පාදන ප්‍රමාණය තමයි අඩු කරන්න ඕන. පැහැදිලිද? ඒක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. මොකද මේ දෙකේ වෙනසනේ අපි ගන්න ඕන. හරි? දැන් ආන්තික කියලා කියන්නේ අමතරව එකතු වෙන හෝ අඩු වෙන ප්‍රමාණය. දැන් මෙතන කියන්නේ 6 වෙනි කම්කරුවානේ. 6 වෙනි කම්කරුවා කියන හින්දා ඔයා යන්න ඕන 6 වෙනි කම්කරුවා ගාවට. 6 වෙනි කම්කරුවට කලින් තියෙන 5 වෙනි කම්කරුවා. එහෙනම් මේ දෙක අතර තියෙන නිෂ්පාදන වෙනස තමයි ගන්නෙ. ඔන්න ඔය කියන වෙනස. හරි? පැහැදිලි? එහෙනම් ඉතින් අපි හොයමු. එහෙනම් ආන්තික නිෂ්පාදනය. ඒ කියන්නේ MP සමානයි ආන්තික නිෂ්පාදනයට දාලා සමීකරණය ඩෙල්ටා TP. ඒ කියන්නේ මුළු නිෂ්පාදන වෙනස බෙදීම නිෂ්පාදන ඒකක වෙනස. හරි? මුළු නිෂ්පාදන ප්‍රමාණය වෙනස බෙදීම නිෂ්පාදන ඒකක වෙනස. ඉතින් මුළු නිෂ්පාදන ප්‍රමාණය ගත්තට පස්සේ 6 වෙනි කම්කරුවට දාලා එකයි තමයි මුලින් ලියන්න. ඒකේ අදාළ ප්‍රමාණය තමයි 30 කියලා කියන්නේ. හරි? 30යි. එතකොට ඊළඟට කතා කරන්නේ 5 වෙනි කම්කරුව ගැන. එතකොට මේ දෙකේ වෙනස එපා අපි ගන්න. 5 වෙනි කම්කරුවට අදාළ ප්‍රමාණය තමයි 35 කියලා කියන්නේ. එහෙනම් 30 ඍණ 35 බෙදීම 6 වෙනි කම්කරුවා ප්‍රමාණය සහ 6 වෙනි කම්කරුවාගේ ප්‍රමාණය සහ 5 වෙනි කම්කරුවාගේ ප්‍රමාණය. ඉතින් 30න් 5ක් ගියාම ඍණ 5යි, 6න් 5ක් ගියාම 1යි. ඉතින් කොහොමත් උත්තරය ඍණ 5යි.
හරි. ඒ කියන්නේ අමතරව අඩු වෙන ප්‍රමාණය. දැන් මම කිව්වා ආන්තික කිව්වට පස්සේ වාගේ ඔළුවට එන්න ඕන අමතර කියන කෑල්ල. අමතරව එකතු වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. හරි. අමතරව එකතු වෙන්නත් පුළුවන්, අමතරව අඩු වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් ඉතින් උත්තරේ විදියට ඍණ 5 තමයි ගන්න වෙන්නේ. බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. ඍණ 50 වැරදි, ඍණ 5 ඔව් හරි. එහෙනම් ඉතින් 43ට, ඒ කියන්නේ ওই ප්‍රශ්නේ 43ට උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. ඉතින් උතුරු උත්තර කොහොමත් වැරදි. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. 44 වෙනි ප්‍රශ්නේ, ඒ කියන්නේ මේ දීලා තියෙන ප්‍රශ්න කොටසට දාලව QDX සමාන 200 ඍණ 20යි PS. ඕක කියපු ගමන් ওই සමීකරණය ලියා ගන්න පැත්තකින්. මම මෙතන ලියා ගන්නම්. QD කියලා ලියා ගන්න X අවශ්‍ය නැහැනේ. QD සමාන 200 ඍණ 2යි P. එතකොට ප්‍රශ්නේ කියන ඉල්ලුම් සමගින මිල. මිල කියන්නේ මෙන්න මේ P කියන එක. ප්‍රයිස් කියන එක. හරි. ඒක තමයි මිල කියලා කියන්නේ. මිල රුපියල් 4යිලු. මිල සමානයි 4යි. 4ක් වන විදිහට ඉල්ලුම් ප්‍රමාණය. ඉතින් හරි ලේසියිනේ. ඉතින් මේ QD කියන එකනේ ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ. හරි. එතකොට ඉතින් අර දත්ත ආදේශ කරලා හදන්න තියෙන්නේ. තාම ලේසි ගානක්. මේක පොඩි 27 ළමයෙක් උනත් හදාගන්න. QD සමානයි එහෙනම් 200 ඍණ 2 වතාවක් P වෙනුවට දාගත්ත 4. හරි. එහෙනම් 200 ඍණ මෙතන 2යිනේ තියෙන්නේ 2යි P. sorry. මෙතන 20යි P තියෙන්නේ ළමයි. හරි. පොඩි අවුලක් වෙලා එතන 20යි P කියලා තමයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ මිල තියෙන්නේ 20යි ඍණ 20යි P කියලා සමීකරණේ තියෙන්නේ. එතකොට එහෙනම් අපිට ගන්න පුළුවන් 200 ඍණ 20 වතාවක් 4 කියලා. හරි. ප්‍රයිස් එක 4යි කියලා දීලා තියෙනෝනේ. එහෙනම් 200 ඍණ 20 4ක් එකතු වුණාම 80යි. එහෙනම් 200න් 80 ගියාට පස්සේ 120යි කියලා ගන්න පුළුවන්. බලමු මේ උත්තරයක් තියෙනවද කියලා. පළවෙනි උත්තරේ 100යි වැරදි, දෙක 110යි වැරදි, තුන අන්න හරි 120යි. ඉතුරු ඉතින් කොහොමත් වැරදි ගානක්නේ. ඒකින්ද එක උත්තරයයි එන්නේ. පැහැදිලිද? එහෙනම් ඉතින් ওই වගේ ගණන් දුන්නොත් ওই වගේ තමයි හදන්නේ. මේ වගේ ඉතින් අර තොත්ත බබ ප්‍රශ්නත් අහන වෙලාවල් තියෙනවා. හරි. බලමු ඊළඟ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය ගත්ත ළමයි මම 2022 A level paper එකේ. හරි. 20 ඇවිල්ලත් නැහැ, 21 ඇවිල්ලත් නැහැ. 2022 තිබ්බ MCQ එක. 2022 A level paper එකේ. බලමු මේකත් එච්චර අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අර ඒක ප්‍රස්තාර සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් වගු පුරවන එකක් මෙතන කතා කරා. පුරවන එකක් නෙවෙයි, වගුව ආශ්‍රයෙන් අහලා තියෙන එකක්. ඉතින් වගු පුරවන්නෙත් මෙන්න මේ කියන මේ සමීකරණ ආශ්‍රයෙන්. හරි. ওই සමීකරණ ටික තමයි ඔයාලට හොඳට පුළුවන් වෙන්න ඕන සහ තර්ක කරන විදිය. දැන් දන්නවනේ තර්ක කරන විදිය. ආන්තික කිව්වට පස්සේ මොකක්ද ඔළුවට එන්න ඕන. ප්‍රස්තාරය දුන්න ගමන් බලන්න ඕන මොකක්ද. දැන් මෙතන තියෙන ප්‍රස්තාරයන්නේ. එහෙනම් බලන්න y අක්ෂය. මේ උඩ තියෙන්නේ y අක්ෂය. හරි. මේ උඩ තියෙන්නේ y අක්ෂය. එතකොට y අක්ෂය දීලා තියෙන මෙන්න මෙතන කියන්නේ මුළු නිෂ්පාදනය කියන්නේ total productivity ගැන. බලමු ප්‍රශ්නේ අහන්නේ මොනවද කියලා. ඉහත ප්‍රස්තාරය ගන්න 5 වෙනි ශ්‍රම මට්ටමේ. එහෙම කිව්ව ගමන් 5 වෙනි ශ්‍රම මට්ටමට ටක් ගාලා යන්න. ඔන්න 5 වෙනි ශ්‍රම මට්ටමේදී ඒකක ශ්‍රමයකට සාමාන්‍ය නිෂ්පාදනය වනුවේ. සාමාන්‍ය නිෂ්පාදනය තමයි අහන්නේ. ඒ අහන්නේ පොඩ්ඩක් පෑනේ රවුම් කරගන්න. සාමාන්‍ය නිෂ්පාදනය. හැබැයි දීලා තියෙන්නේ මුළු නිෂ්පාදනය. බලමු. ඉතින් දැන් සාමාන්‍ය නිෂ්පාදනය හොයන්නේ පිරිවැය නෙමෙයි. හොඳේ. සාමාන්‍ය පිරිවැය හොයන්නේ වෙන විදියකට. මෙතන කතා කරන්නේ නිෂ්පාදනය ගැනනේ. එතකොට සාමාන්‍ය නිෂ්පාදනයට ගත්තට පස්සේ දැන් 5 වෙනි ශ්‍රම මට්ටමේ කියලා කියනවා. ඊට අදාළව බලන්න නිෂ්පාදනය මොකද්ද කියලා. මෙන්න මෙතන. ඒ කියන්නේ 100යි 120යි අතර තියෙන්නේ. ඒ කියන්නේ 110යි. හරි. එහෙනම් ඉතින් අපිට බය නැතුව සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ මොකද්ද කියන එක හොයන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ AP සමානයි මුළු නිෂ්පාදනය බෙදීම අදාළ නිෂ්පාදන එකක ප්‍රමාණය සමානයි මුළු නිෂ්පාදනය ගත්තට පස්සේ ඒ 5 වෙනි ශ්‍රම මට්ටමට අදාළව 110යි. ඉතින් ශ්‍රම මට්ටම තමයි 5 කියලා කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන එකක ප්‍රමාණය. හරිද? හරි. එතකොට අහන්නේ මෙතන මේ සාමාන්‍ය නිෂ්පාදනය. ඉතින් මේ 110 5න් බෙදුවාම එතන 22යි කියලා එන්නේ. නමුත් ඉතින් මේක මම හිතන්නේ මේ දීපු උත්තරවල වැරද්දක් වෙන්න ඕන. උත්තරේ දීලා තියෙන 21 කියලා. ඉතින් පළවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. හරි. එහෙනම් ඉතින් පළවෙනි උත්තරේ හරි කියලා ගන්න පුළුවන්. උත්තරේ ඉතින් කොහොමත් වැරදි. හරි. එතකොට ඉතින් උත්තරේ එන්නේ 22යි. නමුත් ඉතින් මේ පේපරේ දීලා තියෙන්නේ 21යි කියලා. එහෙම අර අන්තන වෙලාවලුත් තියෙනවා. මොකද මේක ප්‍රස්තාරයන්නේ. ටක්කෙටම මෙහිමයි කියලා කියන්න බෑනේ. මොකද විචලනය මේ පේනෝනේ මෙහෙම ගිහිල්ලා මේ අම්බරලා ගිහිල්ලා තියෙන හැටි. ඒකින්ද අපිට 21යි කියලා තමයි උත්තරේ විදියට ගන්න වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු අහන්නේ ඉහත ප්‍රස්තාරයට අනුව 10 වෙනි සම එහෙම කිව්ව ගමන් යන්න 10 වෙනි සම මට්ටමට. මෙන්න 10 වෙනි සම මට්ටම.
මට්ටම සඳහා ආන්තික නිෂ්පාදනය. ආන්තික නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා දන්නේ. 10 වෙනි ශ්‍රම මට්ටමට දාලා බලන්න තියෙන නිෂ්පාදන ප්‍රමාණය. ඉතින් 110යි. හරි 10 වෙනි ශ්‍රම මට්ටමට දාලව. ඉතින් 10 වෙනි ශ්‍රම මට්ටමයි 9 වෙනි ශ්‍රම මට්ටමයි අතර තියෙන වෙනස පැයපි ගන්න. එහෙනම් 9 වෙනි ශ්‍රම මට්ටමට දාලව තියෙන නිෂ්පාදන ප්‍රමාණය බලන්න. ඒ කෙලින් යන්න ඕම. ඕම ගිහිලා ගිහලා බැලුවට පස්සේ මෙන්න මෙතන සෙට් වෙනවා 120යි කියලා. එහෙනම් ඉතින් ওই දෙක අතර තියෙන වෙනස තමයි ගන්න ඕන. එහෙනම් ඉතින් දැන් ඔයාලා දන්නෝ ආන්තික නිෂ්පාදනය සමානයි මුළු නිෂ්පාදන වෙනස. කියන වෙනසක් පෙන්වන්න තමයි ඩෙල්ටා කියන ලකුණ දාන්නේ. ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා Q. ඔකනේ ආන්තික නිෂ්පාදනය හොන සමීකරණය. එහෙනම් වෙනස ගන්න. මුලින් තියෙන 10 වෙනි ශ්‍රම මට්ටමනේ. එහෙනම් 10 වෙනි ශ්‍රම මට්ටමට දාලව තියෙන නිෂ්පාදන ප්‍රමාණය තමයි 110යි කියලා කියන්නේ. ඊට පස්සේ 9 වෙනි නිෂ්පාදන මට්ටම 9 වෙනි ශ්‍රම මට්ටම 9 වෙනි ශ්‍රම මට්ටමට දාලව තියෙන නිෂ්පාදන ප්‍රමාණය තමයි 120යි කියලා කියන්නේ. එහෙනම් 110න් 120ක් අඩු කරලා බෙදන්න ඕන 10 රිඩ 9. මොකද 10 වෙනි ශ්‍රම මට්ටම ගැන කතා කරන්නේ. සමානයි. ඉතින් හරියට ඒසින් උත්තරේ ගන්න පුළුවන් 110 120ක් අඩු කරාම ඍණ 10යි. ඊට ඉතින් කොහොමත් එකයි තමයි එන්නේ. 10න් 9ක් ගියාම එකයිනේ. එහෙනම් ඉතින් උත්තරේ කොහොමත් ඍණ 10 තමයි එන්නේ. බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. ඊට ප්‍රස්තාරණ කරනවා 10 වෙනි ශ්‍රම පළවෙනි එකේම තියෙනවා ඍණ 10යි කියලා. එහෙනම් ඉතින් ඊට උත්තර කොහොමත් වැරදි. පැහැදිලිද? එහෙනම් ඉතින් පළවෙනි එක උත්තරේ විදිහට ගන්න පුළුවන්. එහෙනම් ඉතින් කිසි ගේමක් නැහැ මතක තියාගන්න ඕන අන්න තර්ක ටික. මොකද්ද වෙළඳපොළ සමතුලිතතාවයේදී තියෙන තර්කය තමයි QD සමානයි QS කියන එක. එතනදි කරන්න ඕන ඒ සමීකරණ දෙක සමාන කරන එක. දැන් මෙතන ගත්තට පස්සේ මුළු පිරිවැය හොයන්නේ කොහොමද? ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය එකතු වෙයි. සාමාන්‍ය පිරිවැය හොයන්නේ කොහොමද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන දෙකේ එකතු වෙයි. සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්න බෑ මුළු ස්ථාවර පිරිවැය නැතුව. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න බෑ මුළු විචල්්‍ය පිරිවැය නැතුව. එතකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන සමීකරණය මොකක්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන සමීකරණය මොකක්ද කියලා මතක තියාගන්න. ඒක තමයි තර්ක කරන විදිය. ඊට පස්සේ නිෂ්පාදන ආර්ථික විද්‍යාව පැත්තට ගියාට පස්සේ එතනදී ප්‍රධාන වශයෙන් ගණන් ආකාර දෙකයි යහනේ. දැන් දැක්කනේ ප්‍රශ්නේ ගණන් ආකාර දෙකයි අහලා තියෙන්නේ. එකක් තමයි සාමාන්‍ය නිෂ්පාදනය කියන එක, අනිත් එක තමයි ආන්තික නිෂ්පාදනය කියන එක. ඉතින් ওই කොටස් දෙක තමයි අහන්නේ. උතනින් එහාට අහන්න දෙයක් නෑ ළමයි. හරි. එතකොට සාමාන්‍ය නිෂ්පාදනය හොයන්නේ මුළු නිෂ්පාදනය බෙදීම නිෂ්පාදනය ඒකක ප්‍රමාණයෙන්. හැබැයි මෙතන කතා කරන්නේ නිෂ්පාදනය පිරිවැය නෙමෙයි. මේ දෙක පටල ගන්න එපා. හරි. එතකොට ආන්තික නිෂ්පාදනය හොයන්නේ මුළු නිෂ්පාදන වෙනසෙන් සහ නිෂ්පාදන ඒකක ප්‍රමාණයේ වෙනසෙන්. ඔන්න ওই විදිහට තමයි ওই සමීකරණ ටික යන්නේ. හරි. පැහැදිලිව මතක තියාගන්න. එතකොට මතක තියාගන්න මම මෙතනින් බොඩියට ලියන්නම් පිරිවැය කියලා කියන්නේ මම යොදන දේවල්. මම අතනත් පැහැදිලිවම කිව්වා. පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය වෙනුවෙන් යොදන දේවල්. හරි. මේ දෙක පටල ගන්න එපා. යොදන දේවල්. එතකොට නිෂ්පාදනය කියන එක දන්නෝනේ. නිෂ්පාදනය කියලා කියන්නේ අපේ අවසාන ප්‍රොඩක්ට් එක. කියන්නේ මේ last result එක. නිෂ්පාදනය කියලා කියන්නේ අවසාන ප්‍රතිඵලය. කියන්නේ අවසාන ප්‍රොඩක්ට් එක. හරි. අවසාන ප්‍රතිඵලය. ඔකට තමයි නිෂ්පාදනය කියලා කියන්නේ. හරි. ওই නිෂ්පාදනය කරන්න තමයි පිරිවැය යොදන්නේ. හරි. ඉතින් ඔය නිෂ්පාදනයක් කරන්න යොදන දේවල්නේ පිරිවැය කියලා කියන්නේ. හරි. එතකොට එහෙනම් ඔන්න ওই දෙක ඔහොම මතක තියාගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. හරි. එතකොට ඉතින් ওই විදිහට තමයි ප්‍රධාන වශයෙන් ওই තියෙන ගණන් වර්ග ටික සහ ගණන් හදන්න තියෙන. ඉතින් ඔතනින් උහාට ගණන් අහෙන්නේ නැහැ. ඉතින් අර ස්ට්‍රක්චර් වලට සමාන කියලා අහන්න පුළුවන් වගුවක් එහෙම පුරවන්න දීලා. ඉතින් ওই වගුව පුරවන්නේත් අර සමීකරණ ටිකෙන් තමයි. මේ සමීකරණ ටික දන්නව නම් ඔයාට ඕන ගාණක් තර්කයෙන් හදාගන්න පුළුවන්. හරිනේ. හරි. එහෙනම් ඉතින් ওই ටික තමයි ප්‍රධාන වශයෙන් ඔයාලට ගණන් වර්ග ටික විදියට පෙන්වලා දෙන්න තියෙන්නේ සහ තර්ක කරන විදිය ඔන්න ওই ටික. ඉතින් එහෙනම් දැන් ප්‍රස්තාරයක් දැක්ක ගමන් අනිවාර්යෙන් කරන්න ඕන y අක්ෂය දිහා බලන එක. y අක්ෂය බලලා තීරණය කරන්න මොකද්ද කරන්න කියලා. හරි. හරි. එහෙනම් ඉතින් ලස්සනට වැඩ ටික කරගන්න. එක්සෑම් එක හොඳට ලියන්න. කල්පනාවෙන් උත්තර ගහන්න. උත්තර ගහනකොට මොකද උඩින් පල්ලෙන් ගහන්න යන්න එපා. හැම උත්තරේම කියවන්න හොඳට. කියවර උත්තර ටික බලන්න. මොකද හෙට දවසේනේ කොහොමත් ඇග්‍රී MCQ එක තියෙන්නේ. එතකොට හෙට උදේ වරුවේ අවශ්‍ය දේවල් ටික බලලා ඒ ටික ඔක්කොම රෙඩි කරගන්න. අද රැයට නිදා ගන්න කලින් මේ දේවල් රෙඩි කරලා නිදා ගන්න. ඉතින් ওই විදිහට තමයි වැඩ ටික කරගන්න තියෙන්නේ. එහෙනම් ඇග්‍රි පේපර් එක ඉවර වෙලා වෙලා අපි පොඩි chat එකක් දාමු. හරි. එහෙනම් ළමයි ලස්සනට වැඩ ටික කරගන්න. good luck. පුදු සරණයි.